පින්බර හැම දෙනාගේම හද సంతානෙහි ඇවිලින දුක්ගිනි බුදු සිසිලෙන් නිවේවා සඳහම් සිසිලෙන් නිවේවා සංගරුවනේ හඬින් නිවිය සිත් පහන් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අනන්ත දේව් බඹලොව රැඳෙන දේවතාවිනි බ්‍රහ්මේනි නාග සුපර්ණාදී මහා ඉද්ධිවන්ත මහා පුණ්‍යවන්ත උතුමනි විශ්වයේ සිසාරා රැඳී සිටිමින් මේ සංබුදු බණට සිත් යොමත්වායි සුපුරුදු ඇරයුම මා මෙසේ සිදු කරනවා. රැස්කල පිං බලයෙන් සන්තානේ දේවසුව විඳිනා දිව්‍ය විමානේ මේ බුදු හඬ ඇසේ නාතෙක් මානේ රැඳී ආසනු බණ දෙන නිර්වාණේ සාරා සැකිලකප් පෙරුමන් පුරමින්නේ අපමණ මාරසේනා ජය ගනිමින්නේ මගේ බුදු රදුන් මයි මට සැනසුම දුන්නේ අපමණ උතුම් ගුණ මම නම දින්නේ සමන්ත චක්ඛවාලේසු අත්ථගතං තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයථා පිභෝ කුසලෝ නාගවනිකෝ නාගවනං පවිසෙය්‍ය සෝපස්සෙය්‍ය නාගවනේ මහං හත්ති පදං දීගතෝච ආයතං තිරියං ච විද්ධතං සෝනිට්ඨං ගච්ඡේය මහාවත භෝනාගෝති ඒවමේව කෝ අහං භෝයතෝ අද්දසං සමනේ ගෝතමේ චත්තාරි පදානි අතහං නිත්තමගමං සම්මා සම්බුද්ධෝ භගවා සක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති
පින්බර බුදු සෙවණෙහි රැඳී දහම් සුවඳ මා අභියස සිට විඳින්නට ජීවන ගමනේ බොහෝ දුෂ්කරතා විඳ දරාගෙන මේ පින් බිමට පරිවාර කරගත් සදහවත් පැවිදි උතුමනි පින්බර ගිහි භවතුනි බුදුහඬ ඇසෙන තෙක් මානේ ගුවන් විදුලිය වටා එක් ප්‍රොක් වෙන අවදි සිත්ති සසර පුණ්‍ය භාග්‍යයේ ඉස්මතු කරගනු පිණිසත් ඒ පාරමී ගුණ මිලින් ලබන ශාන්ත සුවයට හිමිකම ලබනු පිණිසත් භාග්‍ය ඇති පින්වත් සෑම දෙනාටම තුනුරුවනේ අපරිමිත ගුණ ශාන්තිය අනුභවයේ මහෝත්තම ශක්තියෙන් මාර බල බිඳේවා චිත්ත සංතානයේ ධර්මයේ තුලම පිහිටාවා ආර්ය ධර්මයේම අවබෝධ කරගෙන ඒ ශාන්ත පදයට පැමිණෙන්නට වරම් ලැබේවා කියලා මෙත් හදින් සෙත් ප්‍රාර්ථනා කරමින් අදට නියමිත සඳහම් දෙසුම අරබන්නයි සූදානම. පින්නති ඔබට මතකයි අපි ගිය ඉරුදින ගුවන පුරා විහිඳවනු ලැබුවේ සවන පුරා පිහිටවනු ලැබුවේ හදමඩල පුරා ශක්තිය උපදවනු ලැබුවේ විශ්ව ශක්තිය සමග චිත්ත ශක්තිය අනුබද්ධ කරවන පිළිවෙල ගැන කියලා දෙන්නයි. මිනිසාට තරම් විශ්ව ශක්තිය මෙහෙවන්නට පුළුවන් තවත් ශක්තියක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. මිනිස් సంతානයේ ප්‍රබලත්වයට ගෙන ගොස් පුණ්‍ය බලයෙන් ඒ හිත් සෝභාමත් කරගෙන මිනිස් භවයෙන් සැව දෙව්ලොවටපත් වුණු අනන්ත දේවතාවන්ටත් අනන්ත බ්‍රහ්මයන්ටත් ඒ මහෝත්තම විශ්ව ශක්තිය සමග අනුබද්ධව විශ්වය මෙහෙවීමටත් විශ්වය හරහා සියලු පලිබෝධ බැඳගෙන ඔබිනොබ ගමන් කරලන්නටත් සුවිශේෂී හැකියාව ලැබුණේ මිනිස් సంతානයේ ප්‍රබල ශක්තිය නිසා. ඒ මිනිස් సంతානයක් තුළ ප්‍රබල ශක්තියක් ගොඩ නැගෙන්නේ කරුණු දෙකක් නිසා. එකක් විශ්ව ශක්තිය තුළ තියෙන පාපී පක්ෂයට අදාළ විශ්ව ගෝලයට ඇතුළුව ඊට අදාළ ප්‍රතික්‍රියාත්මක ඵල විඳින්නට මිනිසාට ඇති හැකියාව තථාගතයන් වහන්සේ කර්ම සහ කර්ම විපාක කියන නම් දෙකෙන් දේශනා කළා. අනිත් පැත්තෙන් තුනුරුවන් පිළිබඳව එවැගේම වෙනත් ආගමික පින්වත් උතුමෝ තම තමන්ගේ ආගම දහම අනුව ඇති කරගත් සුවිශේෂී ගුණකදන් භාගයේ අනන්ත ශක්තිය නිසා පුණ්‍ය ශක්තියට සමාන්තර විශ්ව ශක්තිය ප්‍රතිගෝලයට අන්තර්ග්‍රහණය වෙලා ඒ තුලින් ලබන ප්‍රතිවිපාක ලබන්නට පුළුවන්කම තිබෙනවා. සමහර කෙනෙකුට මේ හදවත ප්‍රබුද්ධ කළාම ඉක්මනින්ම විශ්ව ශක්තිය ප්‍රතික්‍රියා කරනවා. Taman බලාපොරොත්තු වෙන විවිධ ප්‍රාර්ථනා පුණ්‍ය බලයෙන් විශ්ව ශක්තිය මේ භවයේදීම ලබා දෙනවා. ප්‍රාර්ථනා නොකලත් ප්‍රබලම ශක්තියින් සහිත පාප පක්ෂයට අදාළ චිත්තාභ්‍යන්තරයක් හදාගත්ත කෙනෙකුටත් විශ්ව ශක්තිය මේ භවයේම පාපී අනුවිශ්ව ගෝලය තුල සිට අවශ්‍ය විපාක ලබා දෙනවා. ඒවට කියන්නේ ditta dhamma වේදනීය කර්ම විපාක කියලා. ditta dhamma වේදනීය කර්ම විපාක කියලා. කෙනෙකු හිතනවා නම් ජීවිතේ මට උපන් දා ඉඳලා උරුම දුක නම් මට කොයියම්ම කෙනෙකුට පිට වුණත් අවසානයේ එන්නේ කඳුලක් නම්
මා අපමණ විශ්වාසයක් තබා ලෝකයට බැඳුණා. ආදරෙන් එකතු වුණා. ඒ ආදරෙන් එකතු වුණු අයගෙන් මට එන්නේම උහුලා දැරිය නොහැකි ගින්දර නම් මම මේ ජීවිතයෙන් සමුගන්නවා කියලා සකීය ජීවිතය නැති කරගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? සියදිවි හානි කරගන්නේ සත්ත්ව සන්තතිය අතරින් මිනිසා විතරමයි. මිනිසා විතරමයි. හැබැයි සියදිවි හානි කරගත්ත අය කියලා මේ භවයේදී ඔබ විඳ ගින්දර අවසන් වෙන්නේ නැහැ. මේ විශ්ව ශක්තිය තුල ඔබ විශ්ව ශක්තියට ඇතුළු කළ දේ බලය ඔබ විඳ අවසන් කරන තුරු ඊළඟ භවයේදී ඔබට මේ කඳුල උරුම වෙන වගේ දන්නවා නම් හිතකින්වත් හිතන්නේ නැහැ කරනවා තියා මගේ ජීවිතය මම නැති කර ගන්නවයි කියලා. කිසි විටකත් මට මගේ ජීවිතය එපා වෙලා තියෙන්නේ කියලා පින්නතුණි හීනකින්වත් හිතන්න එපා. ජීවිත ප්‍රශ්න ජීවිත ගැටලු මොනතරම් ප්‍රබල මට්ටමින් නැගී ආවත් ඔබ සසර ප්‍රාර්ථනා කරලා ලැබිච්ච ජීවිතයක් මේ උතුම් මිනිස් ජීවිතය. ඒ මිනිස් ජීවිතේ එපා වෙනවයි කියන වචනේ සිතුවිල්ල හිතට නැගෙනකොට ඊළඟට උරුම වෙන්නේ අපායේ ජීවිතයයි. මේ ටික නොදන්න මිනිස්සු ජීවිතේ කොච්චර වාරයක් මට නම් මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ කියලා කියනවද නැද්ද? එහි ඇතුළත අන්තර්ගතය ගැන එච්චර හිතන්නේ නැතුව ඕලන්න දරන්න බැරි ගින්දර ජීවිතේට පැමිණෙනකොට ජීවිතේ එපා වෙලා තියෙන්නේ කියලා හිතනවා. එපා වුණු කෙනෙකුට යමක් ලැබෙන්නේ නැහැ. සමහර මිනිස්සු අපිව හම්බ වෙන්න ආවම මං අහනවා තේ ටිකක් බොමුද? අපොයි එපා පීපු ගමන් ආවේ. මං රෑ වෙනකන් හිටියත් තේ දෙන්නේ නැහැ. එයි එපා වෙච්ච කෙනෙකුට යමක් දෙන එක මහා පාපයක්. එපා වෙච්ච කෙනෙකුට යමක් දෙන එක මහා පාපයක්. මට උඹලා දැහැටවත් පේන්න එපා කියලා දරුවකට කලකිරිච්ච මව්පියෝ කියනවා. ඒ නිසා දරුවා අඳුර ගන්න ඕන අපේ අම්මාට මාව දකින්න එක ලොකු චිත්ත පීඩාවක්. ඒ චිත්ත පීඩාවේ විපාකය මට ලබන්න වෙනවා. ඒ නිසා කාට හරි ඔබ එපා වුණොත් එපා වෙලා ඉන්නේ කියලා අහන්න ලැබුණොත් පුළුවන් තරම් බලන්න යත්තගෙන් ඈත් වෙලා ඉන්න. ඒ නිසා මුවට නැගෙන වදන් ඊතරම් දුරට නොහිතා මුවින් පිට වුණාට සිතුවිල්ල හිතලා තමයි ඒ ටික කරන්නේ. ඒ සිතුවිල්ල හිතලා ඒ ටික කරන නිසා පින්වත් ඔබ දන්නවද ආයිත් මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ජීවිතයක් කෙනෙක් හානි කරගත්තම සියදිවි හානි කරගත්ත කෙනෙකුට කල්ප කෝටි ගණනක් යනකම් ආයිත් මනුස්ස ජීවිත ලැබෙන්නේ නැහැ. මම මේ ටික කියාගෙන යන්නේ අපි දේශන බණ සජීවීකරණය වෙන්න ඕන. අපි දේශන බණ එදිනදා ලෝකයේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු බවට පරිවර්තනය වෙන්න ඕන. සියදිවි හානි කරගන්නන් සිටින ලෝකේ රටවල් අතර ලංකාවට සුවිශේෂ ස්ථානයක් හිමි වෙමින් තියෙනවා. ඒ නිසා ජීවිතේ මොනවා නැති වුණත් ජීවිතේ නැති කරගන්න එපා. ජීවිතේ මොනවා නැති වුණත් ජීවිතේ නැති වෙනවා නම් හොඳයි කියලා හිතන්නවත් එපා. කොයියම්ම දැඩි රෝගාබාධයකින් ඔබ පෙළුණත් එපා මැරෙන්න. මට මේ ජීවිතේ එපා මම මැරිලා ඵලයන් කියලා හිතන්න එපා. ඔබේ වචනේම මම මේ කියන්නේ. ඇයි? ඒ කර්මයේ විපාකය අවසන් වෙනකන් උපේක්ෂාවට හිත පිහිටුවා ගමු. ධර්මයේ හිත පිහිටුවා ගමු. ජීවිතයක්
මිනිස් ජීවිතයක් නම් එපා වෙන්නේ. අර සත්තුන්ට ඔය හැඟීම එන්න ඕන. මොන හැඟීමද? මට නම් මේ සුණකාත්මේ එපා වෙලා තියෙන්නේ කියලා හිතෙන්න ඕන. මට නම් තාම හිතෙන්නේ නැහැ කිසිම සුණකේකට එහෙම හිතුණා කියලා. අපායෙන් නැයටයි අපායේ ජීවිතේ එපා කියලා හිතෙන්න ඕන. පැහැදිලිද? මතක තියාගන්න දිව්‍ය ලෝකයේ දවසක් දේවතාවෙක් ඇවිල්ලා මේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා පින් කරලා දිව්‍යාත්මයක් ලබලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වෙලා කියනවා ස්වාමීනි අච්චරා ඝන සංගුට්ටං පිසාච ඝන සේවිතං වරන්තං මෝහනං නාම කතං යාත්‍රා භවිස්සති කතං කොහොමද යාත්‍රා ගැලවිලා එන්නේ කොහොමද වෙන් වෙලා එන්නේ මට එපා වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකේ මේ දේවතාවෙක් කියන්නේ අච්චරා කිව්වේ මට දැනෙනවා එහි ඉන්න දිව්‍යාංගනාව මාව වට කරගත්තා පහළ වෙච්ච ගමම අලුත්ම දේවතාවෙක් නේ ඉලන්දාරියෙක් නේ අනික ඒ නිසා මං ගිය ගමන් දේවතාවිය මාව වට කරගත්තා ස්වාමීනි මට දැනුනේ මල පෙරේතිය ගොඩක් මං වටේ නටනවා වගේ පිසාච ඝන සේවිතා වනන්ත මෝහනං නාම මට දැනෙනවා මම මෝහේ නම් වූ වනේ ආයිත් අතර මං උනා නේද කියලා අනේ ස්වාමීනි මට ඒ ජීවිතේ එපා වෙලා තියෙන්නේ මට පුළුවන් නම් මේ ජීවිතේට එන පාර කියලා දෙන්න ආපහු එහෙනම් දේවතාවොත් මනුස්ස ජීවිතේට එන පාර අහනවා මනුස්ස ජීවිතේ ලැබිච්ච අපි අනවබෝධය නිසා අර වගේ වදනක්වත් ජීවිතේ පාවිච්චි කරන්න එපා ඒ විසිය ලද ජීවිතයේ උත්තරීතර ඵලයේ නෙලන්නට මේ සඳහන් දෙසුම එදා දැන් සල්ප වේලාවකටපත් මේ සඳහන් දෙසුමේ පූර්විකාව සපයන ලද පින්වත් වරුණ පුතණුවන් මතක් කළා වගේ මිහිඳු අනුබුදු මාහිමියන් වහන්සේ මේ සිරිලක් භූමිය දහම් සිසිලින් සුවඳවත් කරන්නට ආරම්භ කළ සූත්‍ර දේශනාව චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාවයි. ඒ අන්තර්ගතය ගැන යමක් මම සිහිපත් කරලම ධර්ම දේශනාව ආරම්භ කළොත් හොඳයි. දවසක් පිලෝතික කියලා පරිබ්‍රාජක යාන කෙනෙක් ඒ පරිබ්‍රාජක ඇතුළත් වල හිටියේ වච්චගොත්ත කියන ගෝත්‍රයට කුලයට ඒ නිසා පිලෝතික පරිබ්‍රාජකයට වච්චගොත්ත කියලත් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා මේ තෝරාගත් සූත්‍ර දේශනාව මේ ස්ථානයේ සිද්ධ වෙන ත්‍රිපිටක ධර්ම සජ්ජායනාවේ අදට නියමිත සූත්‍ර සජ්ජායනයයි දැන් මේ පිලෝතික පරිබ්‍රාජකයා මහ දවල් මේ බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා යාපහු වෙන්නේ ජානුස්සෝනි කියන බමුණා අර පිලෝතික පරිබ්‍රාජකයා දැකලා අහනවා කොහෙද මේ මහ දවාලේ ගියේ මම බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා ඉන්න ගියා ඔබට මොනවද හිතෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වියත් බව ගැන ප්‍රඥාව ගැන ඔබ සැබවින්ම පිළිගන්නවද බුදුරජාණන් වහන්සේ අග්‍රගණ්‍ය පණිවරයෙක් බව දැන් බලන්න මිහිඳු මාහිමියන් වහන්සේ මේ දේශනාවෙන්ම ලක්වැසියන්ට දහම් දෙසන්නට ආරම්භ කළේ ඇයි බුදුරජාණන් වහන්සේගේ අග්‍රගණ්‍ය ගුණ කදම්බය ගැන හැඟීමක් පහළ කරවල දෙන්නට. එහෙමනම් ඒ වෙනකොට තෙවරක් තථාගතයන් වහන්සේ මගේ සිරිලක් බිමට වැඩම කරවලක් තිබුණා. යක්ෂ නාග දේව කියන තුන් කොටසක් මේ සිරිලක් භූමිතලයේ සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එක තැනක කියනවා ලංකා නිසිවර නිකර නිවාසා
යා කහ සජ්ජන කරවාසා මහවංශය කියන්නේ. මේ ලංකාව යක්ෂ රාක්ෂසයන් අධිග්‍රහිත විලක් වැනිය. එවැනි ලෝකයක ඔබ දන්නවා වරක් මණියක් කික නාරජුගේ ආරාධනාවෙන් ආවා කියනවා. නේද? චූරෝදර මහෝදර දෙපළගේ ගැටලුවක් විසඳන්න ආවයි කියනවා. අපි ඒවා ඒ බොහෝ දිනවල වැඩිපුර සාකච්ඡා කරමු. මේ වගේ සත්‍ය වූ හරය මොකද්ද ඇත්තටම හිටියේ යකුද කියලා? ඇත්තටම හිටියේ නාගයෝද කියලා? ඒක වෙනම සාකච්ඡා කළ යුතු ඉතිහාසය හා සම්බන්ධ කාරණාවක්. කොහොම වුණත් දෙවරක් බුද්ධ පාදවල ස්පර්ශයෙන් පිරිසුදු වුණු භූමියක උවද දේනානම් පීතිස්ස රජතුමාගේ රාජ්‍ය සමයට එනකොට අර ඒ බුදුන් දුටු බුදු සරණ ගිය බුදු ගුණ දන්නා මතකයන් සියලු දෙනාගෙන් ඈත් වී ගිහින් තිබුණා. හේතුව ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටියේ නැති නිසා. සම්මා සම්බුද්ධ යන් වහන්සේගේ සංකේත උත්තමයෝ සංකේත රත්නයන් මේ භූමියේ පිහිටුවා තිබෙන බව අපි දන්නවා. අදත් අපි දන්නවා ශ්‍රී පාද පත්මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා තිබෙන බව. දිවා ගුහාව පිළිබඳව විවිධ මතවාද තිබුණත් දිවා ගුහාව යනු කෙටි වේලාවක් දිවා විහරණය කළ බුදුරදුන් විවේක ගත්තා වූ ස්ථානය. ඔය හැටියට තථාගතයන් වහන්සේ එවක එක්කේ ගෝත්‍ර නාම වශයෙන් හිටිය මිනිස් වර්ගයාමයි මේ මුල ගැහිලා තියෙන්නේ. කොහොම වුණත් සම්බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනයේ උදෙසා තථාගත අමාමෑණියන් වහන්සේ තබා තිබුණු බලාපොරොත්තු වී ගැඹුර අපට බෝධි වංශයේ ඉතිහාසය ගැන බලනකොට හොඳට පැහැදිලි. තථාගතයන් වහන්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සිහිකොට තිබුණා. එහෙමත් නැත්නම් අනදමා හිමියන් ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ දැනුවත් කරලා තිබුණා. තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධියට පැමිණවදාල ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේගේ ශාඛා වහන්සේ නමක් ශ්‍රී ලංකා ධර්මතලයට මතුමත්තේදී ඉල්ලා එවනු ලබන වග. ඒ වගේම සද්ධර්මයේ ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ස්ථාවර කරන රට තමයි මගේ ලංකාව. පතිත්තිස්සති දෙවිඳ ලංකාවක් මම සාසන. දැන් නැත්තටම නැති වෙගෙන යන්නේ ලෝකේ අනිත් රටවල වල සාසනය දියුණු වෙගෙන ඇති මාර්ගඵලලාභී වැඩි වෙගෙන ඇති කොහෙද ශාසනයේ ටික ටික අඩු වෙගෙන යන්නේ ගොඩනැගිලි වැඩි වෙගෙන යන්නේ මේ රටේ තායිලන්තයට ගිහිල්ලා බලලා ඇවිල්ලා කියනවා තායිලන්තේ උදේට හැම වීදියක්ම කහරෙද්දක් වෙනවා වගේ කියලා. ඇයි? දසදහස් සංඛ්‍යාත පිරිස් පිළිපිනිස වඩිනවා. අද නිතර දකින්න ආශාවට පතිත්තිස්සති දේවින්ද කියපු ලංකාවේ පින්නපාත චාරිකාවල් සෝබනේට සංවිධානය කරනවා මිසක් එක එක්කෙනාගේ ජනප්‍රසාදයේ දිනා ගැනීමට සංවිධානය කරනවා මිසක් හෘදාභ්‍යන්තරයෙන් පින්නපාත ගමනක් අද බාහිර ශාසනික වශයෙන් උත් ලංකාවේ දකින්න තියෙනවද නැද්ද කියන කාරණේ මගේ පින්නතුල්ලට හිතන්න හොඳයි. වස්කාල පරාසය අරෙන්න ඔබේ ගෙදරට ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවෝ පින්නපාතේ ආපු දවසක් දැහත් වට්ටියක් දීලා 19කට වඩින්නේ කිව්වහම වඩිනවා. ඒ ඇරෙන්න උදේට පින්නපාතේ අර ගන්නට හාමුදුරුවෝ ගෙදරට වැඩපු දවසක් තියෙනවා නම් නිකන් මතක් කරන්න. මට ලියලත් එවන්න. ඒ උත්තමයන් වහන්සේලා තවමත් අපේ රටේ වැඩ ඉන්නවා පින්නපාත චාරිකාවේ වඩින. ඒ පින්නපාත චාරිකාවේ වඩිමින් තථාගතයන් වහන්සේ පරමාදර්ශයෙන් තාත්තට දීප පළවෙනි පණිවිඩයේ ඉඳලම අපිට නැත්තර නැති වෙගෙන යන. කිමුල් වතට වැඩියා.
දහම් දෙසුවා. ඡන්ද කින්නර ජාතකයේ සිහි කළා. සිය පැරණි බිරිඳට බහුවදා උදේ වුණා. දැන් 9:00ට 10ට බැස්ස මහමගට පාත්‍රෙත් අරගෙන වැඩිය පිට චාරිකාවේ. ආරංචි වුණා තාත්තට ගයක් ගානේ පුතා වත් ටිකක් ඉල්ල යන විත්තිය. පණිවිඩයක් කරලා කියනවා ඇයි පුතේ අපිට මේ තරම් ලින්දා ඇයි පුතේ අපිට මේ තරම් අපහාසකම් කරන්නේ? එපා පිට පාතේ වඩි. මහරජා ඒ ඔබේ වංශයයි. මේ මගේ වංශයයි. පින්නපාතේ නොයන්නේ රාජවංශයේ අයයි. ලංකාවේ තෝ රජමහා විහාර තියෙනවා නේද? රජුරුවරු දීලා තියෙනවා 65 සමුණක් විහාර. කුඹුරු. ඇයි? එකතන ඉඳගෙනම කාහා. රාජවංශය. පින්නපාත චාරිකාවල් නැති කරලා තියෙන්නේ කොහොමත් සූතෝදනගෙන් පටන් ගත්තම රජවරු තමයි. මේ ඉතිහාසය කතන්දරයක් හැටියට නෙමෙයි. මේ සංගායනාවක් පටන් ගමු. නැවත පරණ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සැබෑ වූ බුද්ධ ක්‍රියාවලිය ආදර්ශයට නගමුයි කියන මේ වචනයට ලෝකේ ඕනම රටක භික්ෂු පිරිස එකතු කරන්න පුළුවන්. එකතු කරන්න බැරි භික්ෂු පිරිස ඉන්නේ කොහෙද? මං කිව්වා වෙනව නැත්තම්. ඔයගොල්ලෝ කියන්නකෝ ඇහෙන්න. වරුණ පුතා කිව්වොත් හොඳට ඇහෙනවා. ලංකාවේ. සමග්ගානං තපෝ සුඛෝ ශාසනයේ එකඟතාවයට යන්න නම් මේ සැබෑ බුදු පණිවිඩය අපි දැන් මේකද කරන්නේ? අපි පිරිස එක්රැස් කරන්නේ ගයක් ගන්න යන්නේ. කාට හරි ඡන්දෙ ඉල්ලලා දෙන්න මිසක් අපි පින්නපාත යන්නේ ඡන්දෙට. අපි පින්නපාත යන්නේ ඡන්දෙට. අපි ගමක් ගාන යන්නේ ස්ටේජ් එකට නැගලා මොනවා පින්නපාත කරන්නද? එක එක රාජකරන්න ගුණ ගීතිකා කියන්නේ වන්දි බට්ටයක් වෙන්න. ඒ නිසා භික්ෂුව යනු කවුද කියන කරුණ හොඳින් අඳුනා ගන්නට එදා මගේ තථාගතයන් වහන්සේ දුන්නු ආදර්ශය. නැවත ආදර්ශනය කිරීමේ මහඟු ප්‍රයත්නයක් ශ්‍රී ලංකා වාසී දායකවන්ට තියෙන්න ඕන. මේ ශාසනය අපි එකතු වෙලා එක හඬක් නගන්න ඕන. තායිලන්තයේ බුදුදහම ගෙනිච්චේ කොච්චර පස්සේ කාලෙකද? ලෝකේ තුන් වතාවක් තථාගතයන් වහන්සේ වැඩම කළ එකම රට, නව වාරයක් බුදු සසුනට පිඳුණු රට ශ්‍රී ලංකාවයි. එදා ඒක තථාගතයන් වහන්සේ දැකවදාලා. තථාගතයන් වහන්සේක දැකවදාලා. මතකයි අනගාരിക ධර්මපාලතුමා නඩුවක් දැම්මා. මේ දැන් මේ වැඩසටහනට ඉස්සර වෙලා අපේ net fm උත්තම ජාතික මෙහෙවර ආගමික මෙහෙවර සිදු කරන නාලිකාව හරහා ලස්සන පුංචි පැටවුන්ට තේරෙන භාෂාවෙන් කතා පොතක් හැටියට ඒක විකාශනය වෙනවා. ලෝකයේ තියෙන අග්‍රගණ්‍යම නඩුව මහන්තාට විරුද්ධව බුද්ධ ගයාව වෙනුවෙන් දාපු නඩුව. බුද්ධ ගයාව මහන්තාගෙන් බේරා ගැනීම සඳහා ඊතානගාരിക ධර්මපාලතුමාණන් ඇතුළු ජීවිත පරිත්‍යාගයෙන් මෙහෙවර කළ උත්තමයෝ බුදු බව නම් පතන්නේ බුදු වේවා. පසේ බුදු බව නම් පතන්නේ පසේ බුදු වේවා. කාටත් අමතක වූ මල් මාලයක් විතරක් අවුරුද්දකට සැරයක් දාන අන්ධයන්ගේ ඇස් ඇරේවා. ඒ උත්තමයන්ට මේ ශාසනයේ මහා කුසලයන් විශ්ව ශක්තිය පුරා ගමන් කරලා නිර්වාණ ධාතුවම ලැබීම සඳහා ප්‍රතිෂ්ඨාධාර පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. අපට එක දවසක් තියෙන්න ඕනේ
අනගාരിക ධර්මපාලතුමාලා සිහි කරන්න. දැන් නැවත නැවත අනගාരിക ධර්මපාලතුමාලා බිහි වෙන්න ඕන කරන කාලය. වැරදුණු තැන් බය නැතුව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. වැරදුණු මමත් වැරදුණු ඔබත් වැරදුණු තැන තේරුම් අරගෙන වැරද්ද හදාගෙන අපි දැන්වත් ඉස්සරහට යමු. දැන්වත් ඉස්සරහට යමු. සම්බුද්ධ ශාසනයට උරුම විශිෂ්ට දායාද ටික රාහුල කුමාරයාට ඉල්ලුවා වගේ ඉල්ලගෙන එන්න පුතේ කිව්වේ යසෝදරාව අතේ තීච්ච කරේ තීච්ච රම්මාලේ නෙවෙයි මොකුත් තිබුණේ නෑ. ශාසනයේ දායාදය අපි උරුම කරගන්න ඕන. ඒ නිසා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් දේවානම් පීතිස්ස නිරුදුන් යව දූත පිණිස ධර්මාශෝක රජුව හම්බ වුණාම ධර්මාශෝක රජුව ගිහිල්ලා අහනවා ලංකාවට ජයශ්‍රී මහ බෝසාකා වහන්සේ නමක් එවන්නේ කියලා මිහිඳු හාමුදුරුවෝ පණිවිඩයක් එවලා තියෙනවා නංගියත් එවන්නේ කියලා. කවුද නංගි? සංගමිතා මහරහත් මෙහෙණින් වහන්සේ. එහෙනම් ලංකාවට දන්ත ධාතුන් වහන්සේ හිසේ සංගවා පැමිණියේ කවුද? ජයශ්‍රී මහ බෝසාකා වහන්සේත් වැඩමගෙන ආවේ කවුද? ඒ නිසා ජයශ්‍රී මහ බෝසාකා වහන්සේ ළඟට බය නැතුව යන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන අඩුම ගානේ මෙහෙණින් වහන්සේලාටවත්. අඩුම ගානේ මෙහෙණින් වහන්සේලාටවත්. අද එතනේ අයිතිය මේ රටේ භික්ෂුණීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට හෝ අඩු ගානේ ගිහි කාන්තාවන්ටවත් ආසාවට සිවුරක් පරඳවාගෙන පහළට බහින්න ඉඩ ලැබිලා තියෙනවාද කියන කාරණය වෙනුවෙන් හඬක් නගන එක අවශ්‍යද නැද්ද? අවශ්‍යද නැද්ද? මේ ප්‍රතිශෝධනය කරන්න හඬක් නැගුවොත් ඉතිහාසයට පණ දුන්න වෙනවා. ඉතිහාසයට පණ යන්න ඉඩ තියන්න එපා. එන්නද කියන්නේ? එක වෘත්තීය සංඝයන් වල කාන්තාව බේර ගන්න සංඝයා ඕන තරම් ඉන්නවා. වෘත්තීය සංඝයා වල නායකත්වය දරන්න. ඒ කාන්තාවන්ද සිද්ධ වෙන මේ අසාධාරණ ඉදිරියට යන්න සංඝ පිටුවරන් වහන්සේලමක් නැත්තේ. මුළු ලෝකෙම විරුද්ධ වුණා. මම මේ తాවකාලික පැවිදියේදී සිටින පින්වත් උත්තමාවෝ ඒ කාන්තෙන් ස්ථාවර පැවිදි භාවයට පත් වෙලා භික්ෂුණී ශාසනය බුදුරජාණන් වහන්සේගේ අවසරය ඇතුව ස්ථාවර කරනවාමයි කියලා මම සිහි කරන්න කැමතියි. යම් කාන්තාවකට ශාසනයේ හිමි වී යුතු අයිතිය යම් තාක්ද මට පුළුවන් වුණොත් අඩු ගානේ මේ පූජා භූමිය වටේ ධාතුන් වහන්සේ දැන්පත් ධාතු කරඬුව හැම අම්මා කෙනෙකුගේම හිසමතින් වටයක් මේ භූමිය වටේ වැඩමුවන දවස වැඩි ඈතක නැහැ කියලා සිහිපත් කරන්න කැමතියි. කෙසේ සංගවාගෙන ඉන්න පුළුවන් නම් කාන්තා රත්නයකට දන්ත ධාතුන් වහන්සේ ඇයි කරඬුව හිසේ තියාගෙන කාන්තාවක් ගියාම ඇති වැරද්ද. මිහිඳු මාහිමියන් වහන්සේ මේ පරිවර්තනය බොහෝම අවබෝධයෙන් කලබල නැතුව මං වාගේ හීන්සරේ කරගෙන ගියා. ඒ කිව්වේ මං කලබලද හීන්සරේද? මං ටිකක් කලබලයි. ඒත් මේක හීන්සරේ කරන්න ඕන වැඩක්. මට තේරෙනවා හීන්සරේ කරන්න ගියොත් ආයුෂ ඉවර වෙන මිසක් ප්‍රතිඵලය දකින්න හම්බ වෙන්නේ. ඒ නිසා කවුරුත් ටිකක් උද්‍යෝගමත් කරන්නත් එකයි මම මේ කතා කරන්නේ. මේ හඬ ලංකාවේ කාන්තා උත්තමයන් විතරක් නෙමෙයි ලෝකේ කාන්තා උත්තමාවොත් අහනවා. හැම උත්තම මහත්මයෙකුටම අම්මෙක් ඉන්නවා. ඒ අම්මා කාන්තාවක්. කාන්තා රත්නයකට යම් වරප්‍රසාදයක් දෙනවට විරුද්ධ යම් භික්ෂුවක් හරි පිරිමියෙක් හරි ඉන්නවා නම් අයියා විරුද්ධ වෙන්නේ කාටද? අම්මටයි විරුද්ධ වෙන්නේ. ඉත්තේපි පණ්ඩිතා හෝති තත්ත විචක්ඛන.
හැමතැනම පුරුෂයාම පඬිතේ වන්නේ නැති වගත් ස්ත්‍රියද පඬිතමානී වන වගත් දේශනා කළා. රහත් ඵලයට අපි දෙගොල්ලන්ට කිසි බාධාවක් නැහැ. ඉත්ති භවෝ කිං කෛරා චිත්තම්හි සුසමාහිතෝ ඥානම්හි වර්තමානම්හි සම්මා ධම්මං විපස්සනෝ. මේ මගේ තථාගතයන් වහන්සේගේ හඬ. ඉත්ති භවෝ කිං කෛරා ස්ත්‍රීත්වය කිසිම බාධාවක් නැහැ. මාර්ගඵල නිවන් දකින්න. නමුත් සමහර සංශෝධන වේතු ධර්ම කොටසවලක් තියෙනවා. මං හිතන්නේ නෑ කාන්තාවක් සක්විති රාජ පදවිය පතනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට ලැබුණත් එකයි මගේ බුදුහාමුදුරුවෝ සක්විති රාජ පදවිය පැතුවේ නැත්තම් කාන්තාවන්ට සක්විති රාජ පදවිය නොලැබුණා කියලා ඇති ප්‍රශ්නයක් නෑ. අනිත් සියලුම වරප්‍රසාද පල්ලෙහාට දාලා මාර්ගඵල වරප්‍රසාදයේ ඔබට සමාන නම් එතනින් මෙහා වරප්‍රසාද ගැන කතා කරන්න දෙයක් නෑ. සමානව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට මෞපිය දෙපක්ෂයට සම්බුද්ධ ශාසනයේ සකල විද අයිතීන් හිමි වේවා කියලායි මගේ පරම පවිත්‍ර ප්‍රාර්ථනාව. කවුරු හරි ඒකට එකඟතාවය පළ කරන්නේ නැත්නම් ඒ මාතෘ ගුණයට විරුද්ධව හිතට පතන අය කියන බවත් මම මතක් කරන්න ඕන. දැන් හිතට පත්තරවල දැම්මත් කවුරු හරි දැනගන්න. එයාගේ අම්මට ගරු කරන කෙනෙක් නෙමෙයි කියලා. මාතෘ ගුණයටයි මම මේ කතා කරන්නේ. හොඳයි. දැන් මිහිඳු මාහිමියන් වහන්සේ ලක්තරණට වැඩම කරවල ඉස්සර වෙලාවම මේ රටේ ඉතිහාසය තුල වියකී ගිය අහිමි වී ගිය ඒ තථාගත ගුණය ගැන ධර්මය ගැන සංඝයා ගැන තුනුරුවන්ගේ ගුණ කියන්න පාවිච්චි කරපු සූත්‍රය තමයි චුල්ල හද්දේ පදෝපම සූත්‍රය. බලන්න මොනතරම් ශ්‍රාවක ධර්මදේශකයෙක් ධර්මදූතයෙක් ළඟ සුදුසුකම් තියෙන්න ඕනද කියලා. අපි විදේශයකට ධර්මදේශනාවකට යනකොට ඒ විදේශීය රටේ තියෙන සම්පත් ගැන පුද්ගලයන් ගැන කලින් හොඳ දැනුවත් කිරීමක් ඇතුව යන්න ඕනේ රටට යනකොට. ඇයි? පෙළදහමේ ත්‍රිපිටකධාරී සමස්ත දැනුමක් ඇති අය මොන විදේශීය ධර්ම ප්‍රචාරයට යන්නේ. පැහැදිලිද? අනුගානේ ත්‍රිපිටකයේ එක වතාවක්වත් කියවලා නැති ඇත්තෝ ත්‍රිපිටක විදේශීය ධර්ම ප්‍රචාරයට පිටත් වෙati කියලා පත්තරේ තියෙනවද නැද්ද? ඔයගොල්ලෝ බලන්න එපා මං ඉන්නවනේ කියන්නේ. ධර්ම දූත සේවයට පිටත් වෙති ත්‍රිපිටකයේ එක සැරයක්වත් කියවලා නැහැ. මේ පැහැදිලිද මං කියන්නේ? ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ එදා ඔය චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ ළඟ තව සූත්‍ර දේශනාවක් කොළයි ළඟම මහාහත්ති පදෝපම සූත්‍රය. මේ කාලේ අපි ටිකක් ඇත්තු ගැනයි ඇතින්නියෝ ගැනයි කල්පනා වෙන්නේ ඉන්නේ. ඒ කාලෙත් සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ඔය ඇත්තු ඇතින්නියෝ ගැන බොහොම කල්පනාවෙන් ඉඳලා තියෙන බව පේනවා. ඕනම රාජකීය පෙරහැරකට අරගෙන ගොහින් තියන්නේ කවුද? ඇත්තු දැන් මහනුවර අපේ සෙන්කරකල පුරවරේ ශ්‍රී දහටා ධාතුන් වහන්සේ උදෙසා පවත්වන පෙරහැරේ අපි හැමදාම ගණන් කරනවා මොනවද? නැට්ටු කණ්ඩායම් ටික මතක නැහැ. අලිගාන අපිට මතකයි. අන්නාලියෝ දෙන්නයි අන්නාලියෝ තුන් දෙනයි. අර කරණුව ගෙනියන හවල්ලට එයා කොච්චර වාසනාවන්තද භාග්‍යවන්තද සංසාරේ පෙරම් පුරාගෙන ආපු භව අතරදී මගේ තථාගතයන් වහන්සේත් බෝසතාණන් වහන්සේ හැටියට ඇත්කුලේ උපන්නා. ඇත්කුලේ කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ කුලයක්. නමුත් ඇතා දන්නේ නැහැ. ඇතා කොච්චර ලොකු සතෙක්ද කියන එක. ඇතාට ඒක තේරුණොත් කාර්ය මේ ඇතා ළඟ කූඹියෙක් වාගේ ඉන්න සූට්ටම් මිනිහා ඒ තරම් බය වෙන්නේ නැහැ. ඇතාට තමන්ගේ ඇඟ පේන්නේ නැත්තේ ඇයි? සෝබා දහමේම කන් දෙකේ මුළු ඇඟම වහලා තියෙනවා. ඔය ඇතා කොච්චර ලොකු වුණත් කටුසට බයයි කියනවනේ. ඒ මොකදනේ? නාය රිංගනවයි කියනවනේ.
මේ දවස්වල හුඟක් ඇත්තු බය වෙලා ඉන්නේ. හේතුව කටුස්වරින් ගන්න නිසා. ඇතා දැනගන්න ඕනේ නිසා හොඳ වෙලා අකුලගෙන පරිස්සම් වෙලා ඇතාගේ ඇත්‍රජකම ආරක්ෂා කරගන්න. ඒ නිසා මේ ඇත්තුන්ටත් එක්කයි මගේ අවවාදය. තථාගතයන් වහන්සේ එදා ඇත්තු වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර දේශනාව ලංකාවට ගොඩ බහින්නට පෙරම මිහිඳු මාහිමියන් වහන්සේ හිතාගෙන එන්න ඇති ලංකාවේ වැඩියෙන්ම ගෞරව කරන සත්ව වර්ගය කවුද කියලා. සාමාන්‍යයෙන් රටකින් රටකට කරන්න පුළුවන් ලොකුම පරිත්‍යාගය තමයි රාජ්‍ය නායකයෝ හොමාරු කරගන්නේ ඇත්පැටි. කොහෙව කවදාවත් පූස් පැටිය දීලා තියෙනවද? රටකින් රටකට මතක්. සාමාන්‍යයෙන් ගම් වලට ගමේ මිනිස්සු මතක් වෙන්න කාඩ්බෝඩ් පෙට්ටිය වල දාලා දැල්ලිය පැටවුයි පූසියෝයි පූජා කරනවා. අතන මේක උනත් දෝතට පූජා කරනවා තමයි හුඟක් පින් සිද්ධ වෙන්නේ. හුඟක් මිනිස්සු ගේට්ටුවෙන් එළියේ තමයි මේ පූජාව පවත්වලා යන්නේ. ගේට්ටුවේ අරලා තිබ්බත් ඇතුලෙන් තියලා යන්නේ. ඒ නිසා විහාරස්ථානයකට ඇතෙක් පූජා කිරීම හරියට පින් සිද්ධ වෙනවා. මාතර දෙන්නෙක් කර හිටගස්සවල තියෙන අතල ධර්ම පරිශන මධ්‍යස්ථාන ඉතර කවුරු හරි ඇතෙක් පූජා කරයිද කියන කල්පනාව ඇතුව. හැබැයි උන් දෙන්න තිබ්බ දවස් ඉඳලාම කාම හෙළුනේ ඇත්තයි සත්තයි ඔය ඇත්තු දෙන්නා ගැන බලන හිතන හැම වෙලාවෙම මට චුල්ලහත්ති පදෝපමේ මතක් වෙනවා. මේ සූත්‍ර දේශනාව. තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම ඇහැට පෙනිච්ච දේ දැකලා උපමා ගත්ත බණ කියන්නේ. එහෙනම් මිහිඳු මාහිමියන් වහන්සේ මේ චුල්ලහත්ති පදෝපම කියන සූත්‍ර දේශනාව චුල්ල කිව්වේ චූටි, හත්ති කිව්වේ ඇතා. හැබැයි චූටි ඇතා නෙමෙයි. චුල්ලහත්ති කියන පද දෙක එකතු කරනකොට චූටි ඇතා කියන තේරුම ආවට මහේතෙකුගේ පාසල කුණ යට ඕනෑම ඊට වඩා පහළ චූටි සතෙකුගේ පාසල කුණ ඇතුළු කළ හැකි කියන එක තමයි මේ කියන්නේ. චුල්ලහත්ති පදෝපම මහා හත්ති පදෝපම සූත්‍රය. ඉතින් බුදුරජුන් දැකලා ආපහු වෙන මේ ජානුස්සෝනි බමුණා අහනවා පිලෝතිකගෙන් ඔබ බුදුහාමුදුරුවෝ මහා ප්‍රඥේ කොට මහා පඬිතේ කොට දකින්නේ මොන හේතු නිසාද? බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව කොහොමද කියලා. අප්පච්චි මගෙන් ඒක අහන්න එපා. ඒක මගෙන් අහන්න එපා. මොකද ඒක දැනගන්න පුළුවන් වෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි. දැන් මේ විදිහටමයි පොතේ කියන්නේ. පොතේ තියෙන විදිහටම කිව්වොත් තවත් ටිකක් හොඳයි. පින්වත මම කවරෙද්ද බවත් ගෞතම ශ්‍රමණයන්ගේ ප්‍රඥාව වියත් බව දැනගන්නට මම කවුද? ගෞතම ශ්‍රමණයන්ගේ ප්‍රඥාව වියත් බව දන්නා තැනැත්තෙක් නිසකයෙන්ම එවැනිම කෙනෙක්. ඒ කිව්වේ තවත් බුදු කෙනෙකුට විතරමයි තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව තේරෙන්නේ. හැබැයි ලංකාවේ ඉන්නෝ ඒ නිසා බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව දැනගන්න පුළුවන් බුදු වෙච්ච අය. මහිතේ ගාල්ල දිහාද කොහෙද තුන්නා? අර බොරලස්ගමේ හාදයා තාම බුදු වෙලා නැද්ද? බුදු වෙලාද? දැන් මේ බුදු වෙච්ච කාන්තාවකුත් එහෙම හැවිදිනවයි කියලා ආරංචියක් ආවයි ඒ පෙරද මට. ලෝක ඉතිහාසයට එකතු වෙන අලුත්ම වාර්තාවක්. ඉතින් ඒ නිසා මේ ඔළුව ඔල්මාද කරගත්ත පිස්සන්ට අහුවෙන්න එපා කියන කාරණය ඍජුව මම කතා කරනවා.
මම රහත්යි කියා රහත් බවගෙන ඇවිදින අය ප්‍රසිද්ධ මණ්ඩපයකට ගේන්න බය නැතුව තමන් රහත් නම් ප්‍රසිද්ධ මණ්ඩපයට එන්න ඇවිල්ලා ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න රහත් බව පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රම මේ ධර්මයේ තියෙනවා. සබ්බී සෝදන සූත්‍රයේ මුළු මලින්ම තියෙන්නේ ඇත්ත රහත දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරියේසිත කියන දිට්ඨිඨාන 6 කියන කොටස් 6. අවබෝධයෙන් දන්නා උත්තරමයන්ට පුළුවන් කවුරු හරි රහත් බව පළ කරගෙන යනකොට ප්‍රකාශ කරගෙන යනකොට එයාගෙන් ඒ ප්‍රශ්න ටික අහලා අඳුර ගන්න. අපිට ඒ බඳු විවෘත වේදිකාවක් අවශ්‍ය කරන වෙලාවක මම හිතන්නේ ලංකාවේ ශාසනය පවතින්නේ නැහැ. වෙන ඒවා කතා කරන්න විවෘත වේදිකාවට නෙමෙයි අපි ගොඩ වෙන්න ඕන. වෙන ආගම් එක්ක විවාදාපන්න වීම සඳහා නෙවෙයි අපි ධර්මය ඉගෙන ගන්න ඕන. මම අලගත් දූපම සූත්‍රය මාතෘකා කළා යාන්තම් හෙවණැල්ල කියාගෙන ගියේ ඉරිදා. ඒ සඳහන් වෙනවා මගේ ධර්මයේ වරදවා ගන්නේ කවුද? ධර්මයේ පාවිච්චි කරලා විවාදාපන්න වීමට අනිත් අයගේ පරප්‍රවාද විනාශ කිරීමට ප්‍රයත්න කරන අය කියලා. ඒ නිසා ඒක නෙවෙයි අපි ධර්මයේ ඉගෙන ගැනීමේ විශිෂ්ටතම ප්‍රයෝජනීය ඵලයේ විය යුත්තේමයි පින්වත්නි. ඒ නිසා මේ බුදු වෙච්ච පසේ බුදුමයි මේ යුගයේ පසේ බුදු වුණා කියලා කියන්නේ නැති. තාම බයයි ඒක කියන්න. මොකද පසේ බුදු තත්ත්වයේ ස්වභාවය තව දන්නේ නැහැ. හැබැයි කියන්නත් බෑ අපි දන්නේ නැතුව පසේ බුදුරු ලංකාවේ ඉන්නවද කියලාත් වෙලාවට හිතෙනවා. බුදුමේ කියන්නේ ඇයි මේ ලක්ෂ සංඛ්‍යාත ජනකාය මේ පසුපස ඇදී යන්නේ? කොතනද මේ ඉන්නේ? සමන්ත භද්‍රයේ කිය හැක්කේ ලෝකේ මගේ තථාගතයන් වහන්සේට පමණයි. මං කියන එක තේරෙනවද? මතකද? මතකද කියලා අහන්නේ කියාපේක මතකද කියලා නෙමෙයි. සමන්ත භද්‍රලා ඉන්න බව මතකද කියලා අහන්නේ. ඒ නිසා සාගතයන් වහන්සේගේ ප්‍රඥාව දකින්න පුළුවන් තවත් දෙවෙනි උත්තරමයකට විතරයි. ඒ නිසා පින් සිද්ධ වෙයි. ඇස් දෙක අන්ධ කරගෙන දෘෂ්ටියකට බැසගෙන මුලාවටපත් වෙලා ගියොත් මුලා වෙන්නේ කවුද? Tamanමයි. මේ කතා කරන්නේ කාටවත් අමනාපයකින්වත් තුන් හිතකින්වත් තරහකින්වත් නෙමෙයි. මේ රටේ නිවන් දකින්න වාසනාව ලබා ලෝකේ නිවන් දකින්න වාසනාව ලබා ඉන්න මහෝත්තමාවනි නිසි බුදු රජාණන් වහන්සේගේ ධර්මයට කිට්ටු වෙන්න අපි ආයිත් ඉදිරි කාලෙත් කතා කරමු. චුල්ලහත්තිපදෝපම සූත්‍රයේ උත්තරීතර තුනුරුවන් ගුණ බුදුහාමුදුරුවෝ අඳුන්වලා දෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නමක් අඳුරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චක්‍රයට මේ විශ්ව චක්‍රය ගැන මම කතා කළා. ඒකේ මම දේව චක්‍රයට ඇතුළු වෙන හැටි කියලා දෙන්නම්. බුද්ධ චක්‍රයට ඇතුළු වෙන හැටි කියලා දෙන්නම්. ඒ තුලින් නිර්වාණ චක්‍රයටම ඇතුළු වෙමින් සංසාර චක්‍රේ නිමා කරනු සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, අකණ්ඩ අවධානය මේ ධර්ම දේශනා මාලාව වෙත යෙදේවා කෙලෙස් බැමිසිදේවා නිවනට ඔබට මට එළිය පාදන්නට මේ ධම විකසනය කරන අද දායකත්වයේ දරන පනාගොඩ අබුල්ගම පාරේ අංක 465 නිවසේ තරංගනී රාමනායක පින්වත් මහත්මිය 27 වෙනි දින 40 වෙනි උපන්දිනයේ සමරන අංගගේ ඉන්දික නිශාන්ත ස්වාමි පුරුෂයාටත් 19 වෙනි දින 11 වෙනි දින උපන්දිනයේ සමරු තරුෂ ගීතාන් පුතුට නිදුක් නිරෝගී සුව දිගාසිරි සුව තුනුරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමිනුත් 8 වසරකට පෙර අභාවයට පත් රාමනායක පින්බර පියාණන්ට පින් අනුමෝදන් කරමිනුත් ගෞරවනීය දේශකයන් වහන්සේ හැටියට මට නිදුක් නිරෝගී දිගාසිරි ප්‍රාර්ථනා කරමුත් net කාර්ය මණ්ඩලයට ධර්ම ශ්‍රවණය කළ හැමට සෙත් පතමිනුත් ඉන්දක නිශාන්ත මහත්මයාගේ සුජීවත් උතුම් මව්පියන් වහන්සේලාට නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමිනුත් දායකත්වයෙන් එක්ව සිටිනවා. එම සදහවත් සම්මුතු පිරිසගේ ජන්මදින සමරන උතුමන්ට ලබාගත් මිනිසත් භවෙන් ලැබිය හැකි ලැබිය යුතු උත්තරීතර පරේ නෙලා ගැනීමට අවශ්‍ය නිබඳ ශක්තිය පහළ වේවා දායකත්ව දරු සදහවත් සම්බුද්ධ ශ්‍රාවකයිනි නිසිමඟ වැටේවා
බුදුබණ ඇසූ සෑම දිනාටම සම්මා දිට්ඨික නුවණින් සාන්ත සුවයට පැමිණෙන්නට ශක්තිය පහළ වේවා කියලා මම අදිෂ්ඨාන කරනවා. මහා කුළුණු ගුණින් සපිරුණු හද මණ්ඩලින් තුන්ලොවක් සනහා වදාළ මාගේ භාග්‍යවතුන් වහන්සේ සමසතල ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලාගේ පහස ලැබ කුරවික නදින් ලොවට විහිදුවා වදාළ ඒ යමා දහමින් සැනහෙනු පිණිස අනන්ත දිව්‍ය බ්‍රහ්ම සේනාවෝ අහස්විමන් තලාව සිසාරා සුර දේවායි ප්‍රාර්ථනාවෙන් අපි දේවතා ආරාධනාවටයි මේ වන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සසරෙහි නොයෙක් දුක් කරදර නසන ලද විසපුරු සතෙක් වන් තණ්හා මරණ ලද දස බල මුනිදු කරුණාවෙන් දිනන ලද හිස බිම තබාගෙන පැතියෙන් වඳිමි අද මෝහය නසන්නට බැඳගෙන සසරගෙන මාවත තනු ආලෝකය ඔබම වුණා අසරණ දරුණු කොයි කාටත් පිහිට වුණා එනිසා වන්දිමි දහමට අත් මුදුනේ තනා යහගුණ දහම් සපිරෝ බණ පොතින් හිමි ලැබුමට විමුක්තිය මුළු හදවතින් දැමි පින් වපුරන්න නැති කෙතසේ දකින්නෙමි සංසුන් අරේ සංග ගන මම වදින්නෙමි නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පන්ධනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජ්ජං කරෝති මේධාවී උසුකාරෝව තේජනං තීති ජීවිත ගමනේ සුවය සොයා යන අපි හැමෝටම කෙටි කලකට ඒ සුවය ලැබුණත් අති මහත් දුක් ගින්දරකින් ඒ සුවය නසාලනු ලබන බවට ජීවිත
ජීවිත ගමන තුළ සදහවත්නි ඔබ අත්දැකීම් ලබා තිබේ නම් පින්නති ඔබට වැඩි යමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වදාළ ආර්ය සත්‍යෙහි සමාරම්භක මංගල පියවර තබන්නට. ඒ තමයි අත්දැකීමෙන් ලබන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඒ අවබෝධය ලබන්නට තවත් වාසනාව උදාපත් වෙද පින්බර මොහොතක් මෙත් නෙත් පාමුල රැඳෙන පින් නැති ඔබට උදාපත් වේවා. හද සතද දහමින් සපිරේවායි ප්‍රාර්ථනාවෙන් සද්ධර්ම දේශනාව අපි දැන් ආරම්භ කරමු. සද්ධර්ම රත්නයට নমස්කාර වේවා කියන ප්‍රාර්ථනාවෙන්. වාසනාවන්ත ආදරණීය සද්ධර්ම ශ්‍රාවක පින්නතුනි, මේ සිත අනාදිමත් වූ සසර චාරිකාවක පැමිණි වග අපි දැනටම දන්නේ ලබා ගන්න පෞද්ගලිකව වින්දනය කරන යම් යම් වින්දනීය ස්වභාවයන් නිසා. ඔහොම කලාතුරකින් කෙනෙකුට තමයි තමන්ගේ මේ සිත අති දීර්ඝ චාරිකාවක නිරත වුණු වග වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අත්දැකීමෙන්. ඒ දීර්ඝ වූ සංසාර චාරිකාවෙදිච්ච හිත අඳුර ගන්නට බෑ පියවි ස්වභාවික හිතින් කොයිතරම් හිතා බැලුවත්. මේ සිත සුවිශේෂී රටාවකට ඒකාග්‍ර කරගෙන සමාධිමත් චිත්තයකට පිවිසුණු කෙනෙකුට සකීය හදසන්තානෙහි ඈත සංසාරික චාරිකාවේ පුහුණුකම් තියෙන වග වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. එවැනි පුවතක් ඇසුරු කරගෙනම අප මෙතෙක් සාකච්ඡා කරමින් සිටින විතර්ක ධර්මයන් පිළිබඳව වේදා විතක්ක සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ විතක්ක සන්තහන සූත්‍රය පාදක කරගෙන මේ සද්ධර්ම දේශනාව සඳහා මම ඒ සූත්‍ර දේශනාවට පිවිසීමේ සහ එය පහසු කරවීමේ අරමුණින් පින්නති ඔබට ඒ සමාධිමත් සිතකින් සකීය පෙර භව ගමනේ පුරුදු පුහුණුකම් හඳුනාගත්තු භික්ෂුවක පිළිබඳ පුවතක් සිහිපත් කරන්න කැමැතියි. මා මේ ටික සිහිපත් කරන්නේ පින්නති හැම දිනාටම පෙර භව පුරුදු ගැන. එසේ තුමේ නම් තමන්ගේ පෙර සංසාර චාරිකාව ස්ථිර එකක් කියද බව පැහැදිලි කර දෙන්නට. හේතුව ලෝකයේ මිත්‍යා දෘෂ්ටිය පදනම් වෙලා තියෙන පළවෙනි කරුණ තමයි මෙලොවක් නැත, පරලොවක් නැත, පෙරලොවක් නැත කියන මේ තුන් සංකල්පනාවන්ගෙන් සිත් පිරියාම. සැබවින්ම පිනට දහමට නැමුණු පින් නැති ඔය හිතනම් මතු භව ගමනක් තිබෙන බව පිළිගන්නවයි කියන කාරණය නොරහසක්. පින් නැති ඔබ පින් දහම් වඩන්නේ අකුසල පාක්ෂික ධර්මයන්ගෙන් වෙන්වෙන්වට කල්පනා කරන්නේ ස්ථිර වශයෙන්ම මතු භව ගමනක් මේ ලෝක චාරිකාව තුළ නිරත වෙන්නට සිදු වෙන වග දන්න නිසා. ඒ වඩාත් පිනින් පොහොසත් කරගත්තොත් පින්නති ඔබට පින් ඵල සහිත චාරිකාවක නිරත වෙන්නට පුළුවන්. ඔබ පව් නිසා
ලෝකයක් නැහැ කියන නැවත උපතක් කොයින්ද කියන දර්ශනයන්ගෙන් ලෝකයේ පිරෙනකන් බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පහළ කරගත්තු ඥාන දර්ශන අතර ඊටාම වැදගත් ඥාන දර්ශන තුන තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානයත්, චතුප්පපාත ඥානයත්, අරහත් බව සඳහා අවශ්‍ය කරන ආශ්‍රවක්ෂය කර ඥාන දර්ශනයක් කියන කරුණු තුන. මේවා ත්‍රිවිද්‍යා ධර්ම හැටියටත් ඊට අතිරේකව අෂ්ට විද්‍යා ධර්ම තුලටත් මේ කරුණු අන්තර්ගතයි. පුබ්බේ නිවාසානුස්සති ඥානේ පෙරදරි කරගෙනමයි මේ වේදා විතක්ක සූත්‍රය උන්වහන්සේ ආරම්භ කළේ. පින්නතුනි මේ ජීවිත ගමනේ ඔබට උරුම වෙලා තිබෙන, හිමි වෙලා තිබෙන යම් ධර්ම කොටසක් ඇද්ද? ඒ යම් යම් චෛතසික පුරුදු පුහුණුකම් ඇද්ද? ඒ පුරුදු පුහුණුකම් පින්නේදී ඔබගේ පෙර භව සමග තියෙන සම්බන්ධතාවය නිසා හට ගන්නා වගේ තේරුම් ගන්නට පින්නේදී ඔබට මේ ධර්ම දේශනාව උපකාර කර ගන්න ඕන. එහෙනම් අපේ සිතට පහළ වෙන සිතුවිලි වර්ග දෙකයි. එකක් සංසාර පාක්ෂික සිතුවිලි, අනික නිර්වාණ පාක්ෂික සිතුවිලි. මේ සිත ස්වභාවයෙන්ම සංසාර පාක්ෂික සිතුවිලි වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ සංසාර පාක්ෂික ගමනේ මේ දක්වාම මේ සිත නිරත වුණේ. එක භවයකින් ඊළඟ භවයට නික්මෙන වැදගත්ම සම්දිස්ථානයක තමයි මරණය තියෙන්නේ. මේ ජීවිත ගමනේ වෙන්නේ ඇතිවට මම මතක් කළා වගේ පුළුවන් වුණොත් ඔබට අඳුන ගන්න. අපි දැන් ඉන්නේ උදාහරණයකින් දන්න උදාහරණයකින් කිව්වොත් ගුවන් තොටුපළක කියලා. මේ ගුවන් තොටුපළ ළඟට ආපු අපි මෙහි පැවතුණු සියලු සම්බන්ධතා తాවකාලිකව අතහැරලා අපට පෙර යම් විදේශයකට ගිය යම් පිරිසක් ඇත්නම් ඒ විදේශයට ගිය පිරිස ළඟට අපි යනවා. මේ සියලු සම්බන්ධතා ඒ මොහොතේ අතාරිනවා. මරණයට මොහොතක් තිබියදී පින්නේදී ඔබට ඔබේ හිත නිහඬ කරගන්න පුළුවන් නම් මේ ලෝකයේ තියෙන සම්බන්ධතාවලි. ඔගොල්ලෝ සින්දු කියන කොටත් කියනවනේ නේද? සමුගෙන යන්න මොකද තව මොහොතයි නොදොඩා ඉන්නේ. ඇයි? පුළුවන් නම් සමුගෙන යන්න මොහොතක් තියෙද්දි නොදොඩා ඉන්න. මොනවද නම් දොඩවන්නේ නැතුව මේ ලෝකේ අල්ලගත්ත සියලු දේම අතහැරලා නෙක්ඛම්ම විතරකයකට හිත ගොඩනගා ගන්න පුළුවන් වුණොත් ඔබ මේ ගුවන් තොටුපළින් පිට වෙලා යන්නේ තාම සන්තෝෂයෙන්. හැබැයි මේ භවයට ආවෙත් අපි එහෙමයි පංච උපාදානස්කන්ධේ නම් වූ ගුවන් ඥානයට අපි දැන් ගොඩ වෙනවා. ඒ ගුවන් ඥානය පියාසර කරගෙන යනවා මෙහි පවතින සියලු සම්බන්ධ අතහැරලා. හැබැයි සාමාන්‍යයෙන් විදේශ ගමනක නිරත වෙන කෙනෙක් අවුරුද්දකින් හරි දෙකකින් හරි තුනකින් හරි ආපහු වෙනවා. සමහර අයට එහෙ ඔයගලගේ වචනෙන් කොත් සිටිසන් හම්බ වුණා කියලා ඉන්නවා. මේ භවයෙන් ඊළඟ භවයට යන ඇත්ත සමහර විට ඒ භවයෙන් ආයේ මේ භවයට එන්නේ නැහැ, ස්ථිර වෙනවා. එහෙම ස්ථිර කරගන්න උත්තමම පිරිස තමයි අනාගාමී ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඒ අයට එහෙ සිටිසන් හම්බ වෙනවා. කොහෙද? පංච සුද්ධා වාසවල. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකණිට්ටක කියන සුද්ධා වාසවල ඔන්ට ස්ථිර පදිංචිය ලැබෙනවා. ආයෝන්
භවයට පැමිණෙන්නේ නැහැ. එහිදීම අරහත් ඵලයටපත් වෙනවා. නමුත් මේ මොහොත වෙනකොට මාව මුණ ගැහෙන්න මට කතා කරන්න බහුතරයක් දෙනවා. නිතර කතා කරන දෙයක් ස්වාමීනි අර මරණේ කඩතුරාවේ සීමාවෙන් ගුවනට නැග්ග මිනිස්සු ස්වාමීනි ආපහු ඇවිල්ලා තියෙන ස්වාමීනි ගිය විදිහට නෙමෙයි. දැන් හුඟක් වෙලාවට කොහොමත් ඔය රට යන අය ආපහු වෙන්නේ ගිය විදිහට නෙමෙයිනේ. හිතා ගන්න බෑනේ ගියේ මේ කුමාරිද කියලා. නේද? කුමාරි මෙහෙන් යනකොට කරාම දෙක උකස් කරලා කරපිංච කොට දෙයක් ගහගෙන කනේ. කොණ්ඩේ දිගට තිබ්බා. වලං හුරපු අත් දෙකේ නියපොතු කළු පාටට තිබුණේ. ඇඳගෙන ගියේ චීතොලිම මහපු සාය කැල්ලා. හැබැයි තනිස වැහෙන්න ඇඳගෙන ගියා. මෙන්න બોලේ ආපහු වෙනකොට මේ අර තීච්ච තොල් දෙකද කියලා හිතෙනවනේ. මේ තීච්ච කන් දෙකද બોලේ කියලා හිතෙනවනේ. ඒ ඇයි? ඒ මදිවට සුවඳ මං ඉබලා නෑ. නිකම් මට හිතෙනවා. ගොඩක් මැරිච්ච අය ආපහු ගිහින් ඇවිල්ලා කියනවා සමහර අය හරි සුවඳයි, සමහර අය පුදුම ගඳයි ආමුදුරුවනේ. හැන්දෑවේ 7-8 වෙනකොට මුළු ගේ පුරාම ගඳයි. ඒ අර පිටරට ගියා ආපහු ඇවිල්ලා. ඒ නිසා ඔය හිතට ආපහු නොයන ගමනක නිරත වෙන්නට අවශ්‍ය ශක්තිය ලබා දෙන එක තමයි මේ තථාගතයන් වහන්සේ නමකගේ අරමුණ. ඒකට මොකද්ද කියන්නේ? නිවන කියලා. අර ගුවන් යානය සුළු විසිනි වෙලා යනවා. මේන් පිට වෙලා යාන්තම් වෙනස් වෙනකොටම. ආයිත් ගුවන් යානයකින් එහාට යන්නවත් මෙහාට යන්නවත් ජීවිතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ පංච උපාදානස්කන්ධය නම් වූ යානය තුල දෙපැත්තක සහ සම්බන්ධතාවයන් තියෙනවා. ගුවන් යානයෙන් සෑහෙන දුරක් ගිහින් අදාළ තැනට බහිනකම් අපි අඬනවා, වැළපෙනවා, දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. එයි අර මෙතෙක් ඇසුරු කළ දරුවෝ දාලා, සමහර විට ස්වාමියා දාලා, මෙහෙකාර මෙහෙවර උදෙසා රටින් පිට වෙන කෙනෙකුට ඇති වෙන වේදනාවේ ස්වභාවය විදේශගත වෙලා පුරුදු අයට හුඟක් හුරු පුහුණුකම් ඇති කියලා මම හිතනවා. ඒ නිසා පින්නති ඔබට දැන් මේ පැමිණ තියෙන්නේ අභිනව රටකට. පෙර භවයේ හැඬුම් පෙර භවයේ අත්තරහෙනකොට ඔබට දැනුණු දැනීම් මේ වෙලාවේ දැනෙන්නේ නැහැ. ඒ දැනීම් දැනෙන්නට නම් යම්කිසි සමාධි මට්ටමකට හිත ගත යුතුයි කියලා සිහි කළා මම. පුබ්බේ නිවාසානුස්සතිය තුල අන්තිමටම පෙර භවයේ පහළ වෙච්ච චුතිසිත පින්නති ඔබට දකින්නට පුළුවන්කම තියෙන්න ඕනේ. බහුතරයක් දෙනා පෙර භවයේ චුතිසිතත් එක්ක බොහෝ කලක් ජීවත් වෙනවා. මේ භවයත් එක්ක නිත්‍ය සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අවස්ථාව ලැබෙන තුරු. දැන් විදේශයට ගියයි සතියෙන් සතිය ලියුම් එවනවා මහත්තයාට ඔයාගේ තොරතුරු කොහොමද බබාලා සැපෙන්ද කියලා. අවුරුද්දක් විතර යනකොට මෙලෝම ආරංචියක් නැහැ කියලා කාර්යාංශයට වාර්තා කරනවා. ඒ නිසා සමහර අයකින් මොකවත් ආරංචියක් නැහැ. මැරිලා ගිය අයකින් ආපහු. සමහර අය මාව හම්බෙලා කියනවා අපේ හම්බුනේ හීනින්වත් පේන්නේ නැහනේ. මං කියන්නේ හොදට නිදා ගන්නකො ඉතින්. මම්මක් කරන්නද හීනෙන් පේන්නේ නැතුවට. කවද? මැරිච්ච අය හීනෙන්වත් පේන්නේ නැහනේ. දැන් මේ බොහෝ කාරණාවන් මා ඉස්පතු කොට දෙන්නේ මේ ධර්මදේශනාව කරහා අපේ ජීවිතවලට මියගොස් ආපසු පැමිණෙන අමනුෂ්‍ය ස්වභාවයෙන් ඉන්න
ඇත්තන්ගේ නැති වෙන බලපෑම් දුරු කරන්නේ කොහොමද? අපි අය හිර කරනවද? ඒ අය දුරු කරනවද? ඒ අය සුවපත් කරනවද කියන මේ කාරණාවල් හොඳ උත්තරයක් ගන්න ඕන. පින්නති ඔබේ ජීවිතවලට ඇති වෙන සැප හෝ දුක දෙක මේ මියගිය අය නිසා සිද්ධ වෙනවා. හරියටම අඩක්. පින්ඵලයෙන් පව්ඵලයෙන් අඩක්. මියගිය අය නිසා අඩක්. මේ අභාවපත් වූ අයට හරියට පින් දෙනවා නේද? එතකොට එහෙ ඉඳලා අපට මේ ජීවිතයට ආශිර්වාද කරනවා. තථාගතයන් වහන්සේ වදාරනවා චිරං ජීවන්තු නෝ ඥාති තේසං හේතු ලබමසේ. බලන්න. මට පින් දුන්නු මගේ ඥාති. මාව සිහි කරන මගේ ඥාති. මාව සිහි කරන මගේ දරුවෝ. මා වෙනුවෙන් මතක සටහන් තියෙන පින්කම් සිද්ධ කරන. මා වෙනුවෙන් අටමහ පින්කම් සිදු කරන. මා වෙනුවෙන් මලක් පහනක් පුදන මොහතක පවා මගේ අම්මාට මගේ තාත්තාට මගේ දරුවාට මගේ ස්වාමියාට මගේ බිරිඳට මේ පින අත්පත් වේවා සිත්පත් වේවා සුවපත් වේවා කියන වාක්‍ය තුන හැම වෙලාවෙම කියන්න ඕනේ. අත්පත් වේවා සිත්පත් වේවා සුවපත් වේවා. තව සැරයක් අත්පත් වේවා සිත්පත් වේවා සුවපත් වේවා. අත්පත් වේවා කියන්නේ අඩුපාඩුවක් යමක් නැත්තම් ඒවා දෝතට ලැබේවා. සිත්පත් වේවා ඒ සිත නිතරම ප්‍රීතියෙන් පරම ධනය කොට ජීවත් වෙන්න ලැබේවා. සුවපත් වේවා කොතනින්ද? නිවන් සම්පති. එතනින් මෙහා මෙලෝ සුවයක් නැහැ. අත්පත් වේවා සිත්පත් වේවා සුවපත් වේවා. මෙන්න මේ ප්‍රාර්ථනා තුනේ එයත්න් අපිට පින් දෙන්න පුළුවන්. ඒ නිසා මා සිහිපත් කරන මේ ගිය උත්තරීතර පුවත හරි වටිනවා. මේ ගිය කියන භික්ෂුන් වහන්සේ නමක් අරබා තමයි තථාගතයන් වහන්සේ මා මාතෘකා කළ ගාථා රත්නය සිහි කළේ. මට ඕන කරන්නේ දැන් ත්‍රිවිධ විතර්ක ගැන කතා කරන්න නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේ ගිය හාමුදුරුවෝ වරක් ඇහුවා ස්වාමීනි මම අහවල් අඹ වනයේට යන්න හරි ආසයි. මොකද අපිට සමහර තැන් තියෙනව නේද පින්වත්නි? ගිහින් ඉඳ අමුතුම විදිහේ සතුටක් තියෙන ස්ථාන තියෙනවා. නිකන් පෙර කවදා හෝ භවයක හිටියා වගේ දැනෙන හොදටම හුරු පුරුදුකම් තියෙනා වගේ දැනෙන භූමි තියෙනවද නැද්ද? තියෙනවා. ඒවා මේ ඊටාම ළඟ භවවල අපි හිටපු තැන්. පින්නතිය මතක තියාගන්න මම එක ලෝක ධාතුවක් විතරක් කතා කරන්නම්. එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයන් හැටියට මම ඔබට යමක් කතා කරන්නම්. මේ වෙලාවේ ලෝකයේ තුල රැඳී වාසය කරමින් මේ සඳහා සවන්පත් යොදන සමහර සදහවතුන්ලා දැන් වෙලාව පාන්දර 3:00යි කියනවා සමහර රටවල. එයත් මේ ධර්ම දේශනාවට 3:00ට අවදි වෙගෙන හුම්කම් දෙනවා. අපි ඒකට අපේ ගෞරවයත් අපේ ප්‍රසාදයත් පිරිනමනට උන ධර්ම රසයට මිනිස්සු මොන තරම් තමන්ගේ හදවත නවාගෙන තියෙනවද? දැන් විදේශීක ඉන්න ගමන් මේ කරන දේශනාව තමන්ට අත්දැකීම් වශයෙන් දැනෙනවා ඇති. එහෙ ඉන්න ඔබට අපිව මතක් වෙනවා. එහෙ ඉන්න ඔබට අපිව පේනවා. ඔබට මම මතක් කළා නේද? මේ භවයේට භෞතික ලොකු සම්බන්ධතා හදාගන්න ඉස්සෙල්ලා පුංචි ඉපදිච්ච දරුවෝ ඉන්නව නේද? ඒ දරුවෝ hina වෙනවනේ. හිටි ගමන් ඉකි ගහලා අඬනවනේ. පින්නති ඔබ දන්නවද මොන සිතක් එක්කද ජීවත් වෙන්නේ කියලා? චුති සිතත් සමග. මේ භවයේදී ලැබෙන හිතට කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දි චිත්තය. පෙර භවයේ අවසාන හිතට කියන්නේ මොකද්ද? චුති චිත්තය. ප්‍රතිසන්දි චිත්තයෙන් පස්සේ පහළවන දෙවන චෛතසිකයට කියන්නේ භවංග චිත්තය. ප්‍රතිසන්දිය ලබා දීපු ගමම්ම ප්‍රතිසන්දි චිත්තය අහෝසි වෙනවා. උපච්ඡේදනය වෙනවා. ඊට පස්සේ ආයේ ප්‍රතිසන්දි චිත්තය ගැන කතාවක් නැහැ. ප්‍රතිසන්දි චිත්තේ විතරක් තිබුණොත් ඒක බිඳුනේ නැත්තම් එයා එතනම ආපහු චුතියක් ලබනවා. භවංග හිතට මාරුනේ නැත්තම් එතනම චුතිය ලබනවා.
සමහර මව් කුසවල වලට ක්ෂණයකින් ප්‍රතිසන්දි වශයෙන් සත්වය ඇතුළු වෙනවා එකෙනෙහිම ආපහු චුතිසිත ඇති වෙනවා. අපි යම් තැනකට අපි හිතමු ගමනක් යනකොට හෝටල් එකට යනවා. පිපාසයට වතුර ටිකක් බොන්න, එහෙම නැත්නම් පිපාසයට මොනවා ටිකක් බොන්න වේටර්ලට වඩා මැස්ස වට කරගන්නවා. ආපු හේතුව අහන්න. ගොඩක් වෙලා ඉන්නවද? ක්ෂණයෙන් පිට වෙලා යනවා. අපි නිකන් බාහිරව දැක්කම කඩයක් පළක් හෝටලයක් දිහා මේක නම් පිරිසුදු ඇති කියලා හිතනවා. ඒ වගේ ඇතුළු වුණු ගමම්ම පිට වෙලා යන තැන් ඕනෑ තරම් තියෙනවා. ඇතුළු වෙලා බොහෝම ටික කලකදී භවංග චිත්තය ඉස්සරහට ගෙනියන්න අවස්ථාව නැති වෙනකොට මට මව්වරු ගණනාවක් කතා කළා කියලා තියෙනවා. මගේ පළවෙනි බබා නැති වුණා. මාසයක් දෙකක් කුසේ මෝරා වැටුණා අපේ හැමතුරුනේ. මාස 3 ගත වෙනකොට මගේ දරුවා ආපහු කුස තුලම මට අහිමි වුණා. එහෙම වෙන අවස්ථා තරන්තයි. දැන් ප්‍රතිසන්දි චිත්තයෙන් යම් කිසි දරුවෙක් මව්ගෙබක පිළිසිඳ ගත්තම ඒ පිළිසිඳ ගත්වහම ඒ ප්‍රතිසන්දි චිත්තේ නැති වෙලා භවංග චිත්තේ උත්පාදනය වෙනවා. එතන ඉඳලා ආපහු මරණකම් ක්‍රියාත්මක වෙන්න හිත මොකද්ද? භවාංග චිත්ත පරම්පරාව. චිත්ත වීති පිළිබඳව අධ්‍යයනය කරනකොට පින්නැති ඔබට ක්ෂණයකදී පහළ වෙන චිත්ත වීති ඉගෙන ගන්නකොට මරණාසන්න චිත්ත වීති කියලා කොටසක් පහළ වෙනවා. උත්පත්ති ස්ථාන 4ක් පිළිබඳව සිතුවිලි අභිධර්මයේ සඳහන් වෙනවා. අපි ඒවා ඊට අදාළ මාතෘකාවන් පැමිණෙනවා ඉදිරියේදී. ආගේ මාතෘකාවලදී වඩාත් සවිස්තරාත්මකව ඉගෙන ගන්නවා. මේ භවචාරිකාව ගැන පින්නැති ඔබට විශාල දැනුමක් ලබා දීම අත්‍යවශ්‍යයි. පින්නැතිනි දැන් අර භවංග චිත්තේ පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර පැමුණුනාට මොකද මේ භවංගයට මේ භවයේ මොකුත් අල්ලන්නේ නැහැ. ආපහු ප්‍රතිසන්දි චිත්තය අතහැර චුතිසිත වෙත අර පුංචි දරුවා ගමන් කරනවා. එයා ජීවත් වන්නේ මේ භවයේ සමග නොව පෙර භවයේ සමග. භාවනාවකදී සිද්ධ වෙන්නේ සියලු බාහිර අරමුණු ඉවත් කිරීම නේද කියලා ඔබ පිළිගන්නවද? සියලු සිතුවිලි චෛතසික ධර්ම මේ භවයේදී භාවනා කරන්න වාඩි වෙන මොහොතේ ගත්තා වූ සියලු අරමුණු ඉවත් කිරීම තමයි භාවනාවේ පළවෙනි පියවර. ඒ ටික කරගන්න එක ගොඩක් අමාරුද නැද්ද? සම්බන්ධතා වැඩි වෙන්න ආරම්මණයන් ග්‍රහණය කරගත්ත ප්‍රමාණය වැඩි වෙන්න කාම විතර්කයේ හෙවත් කැමැත්තෙන් සම්බන්ධතා පවත්වන අවස්ථා වැඩි වෙන්න භාවනා කරන්න අමාරුයි. හිත එකඟ වෙන්නේ නැහැ. ඇයි? කැමැති අර මොනුසොය මින්ම යන මේ සිත රැකිය යුතුයමය මතු සතුට දෙන. ඒක තමයි ස්වභාවය. මේ සිත නිරන්තරයෙන්ම පැද්දෙනවා. පැද්දෙන තපල සිත ඒකාර මොනකගෙන රැකගනු වළක්වනු අකුසල් දුක්ම දෙන. මගේ මේ ගාථා රත්නේ කොටස එතන තියෙන්නේ. වැදගත්ම තැන. දැන් දරුවෙකුට සිතක් සමාධිගත කරගන්න පුළුවන් එක ඉබේටම සිද්ධ වෙන සමාධියක්. හේතුව මෙහි ඇති කරගත්ත කාම විතර්කයේ හිතේ නැහැ. අවුරුදු 6ක් 7ක් යනකම් ව්‍යාපාද විතර්කයේ හිතේ පහළ වෙන්නේ නැහැ. දැන් බලන්න පුංචි ළමයි රණු සරුවල් වුණාට විනාඩියකට දෙකකට වඩා ඒක හිතේ තියෙන්නේ නැහැ. ඔය හිත පිරිසුදු කරගත්ත ශක්තිමත් සමාධිමත් හැඟීමක් තියෙන කෙනෙකුට කාම විතර්කයක් ආවා, කාම විතර්කේ සුවය ලැබුවා, ඒක එතනින් ඉවරයි. භාවනාවට වාඩි වෙච්ච ගමන් හිත එකඟ වෙනවා. තරහ කුරුරුකම් කෝප වීම කේන්තියම් භාවනා යෝගියෙකුට තියෙනවා. ඒ භාවනා යෝගියාට ව්‍යාපාදේ ආවට වඩා වේගෙන් සිතෙන් ඉවත් වෙනවා. හිත සමාධිගත වෙනවා. අපිට නිකන් හිතනවා කොච්චරවම කේන්තිය නැහැ භාවනා කරන්න කොහොමද කියලා. එහෙම ඔබට කීසරයක් හිතලාද ජීවිතේ? හැමදාම කියනකම ස්වාමීනි මට මේ සේරමත් හරි.
භාවනා කරන්නත් ආසයි. මට තියෙන එකම පළහිලව්ව එකෙන් තියන එකනේ. ඊළඟට නිතරම අනුන්ගෙන් Tamanට ආපු හිංසා වගේම අනුන් කමන්න කරපු හිංසා Tamanට මතක් වෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු භාවනා කරනකොට මැස්සෙක් මූණේ වහනවා. මధుරෙක් ඇඟට විදිනවා. මොකද දැනෙන්නේ? හිංසාකාරී හැඟීමක්. මැස්සගේ පුදුම කරදරයක් නේද? සාමාන්‍ය භාවනා කරන්න ගියාම තුන්ගොල්ලන්ගෙන් කරදරයි කියනවනේ. මීයොයි වේයොයි නෑයොයි කියනවනේ. ඒක විස්තර කරන්න වෙලාවක් නෑ දැන්. ඉතින් මේ භාවනා කරන වෙලාවේ හිංසක සිතුවිල්ලක් ආවා. ඒ මැස්සා පළවහන්න උපක්‍රම යොදන්න. මැස්සා නාහෙට ඇතුළු වෙනකන් සමාධි වඩන්න එපා. මොලේට යයි. එහෙම අන්තවාදී භාවනා යෝගිනිත් ඉන්නවා. මැස්ස වැහුවට කමන්නේ මං මැස්සා සුවපත් වේවා කියනකොට නාහෙට රිංගනවා. මధుරවා කාපු දෙන් ඌටත් ලේ ඕනනේ. මගේ ලේ නැතුව කාගේ ලේ බොන්නද කියලා විඳින්න දෙන්න එපා. එහෙම භාවනාවක් බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළා නෑ. යම් කිසි ආකාරයකට ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්ව හිංසක නම්, හිංසාවක් නම්, අමාරුවක් නම්, කරදරයක් නම් මේ අතපය කොන්ද වේදනාව දෙනවා නම් ඒ ඉරියව්ව දිගාරින්න. ඒ මොහොතේ ඉවර කරන්න බලන්න. විශේෂයෙන්ම කායික වේදනාවන්ගෙන් සමාධියට ඇතිවෙන බාධා ටික නැති කර ගැනීමට අපේ භාවනා කර්මස්ථානාචාර්යවරු පුදුම වදයක් දෙන්නේ මිනිසුන්ට. පුදුම වදයක්. ස්වාමීනි කකුල කැක්කුම යනවා. කැක්කුමයි කීකී හිටපා. ඒ පාරේ අර භාවනා යෝගියා මොකද අරමුණ ආන්නපාන සති නෙවෙයි. කැක්කුමයි එහෙම එකක් නෑ කොහෙද. මම බැලුවා කැක්කුමයි කියලා එකක් තියෙනවද කියලා තිබ්බේ නෑ. කැක්කුම නැති කරගන්න එපායි. එහෙම නෙවෙයි නම් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක දෙකෙන් නෙමෙයි බහුතරයක් අයට මේ සමාධි චිත්තයෙන් දියුණු කරගන්නට තියෙන අපහසුව ඇති වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් කාය වේදනාවක් આવොත් ඒ වේදනාව හිංසාවක් Tamanට. හිංසාව කියන්නේ මොකද්ද? යම් කිසි ක්‍රියාවක් කරන්න තියෙන බාධාව මොකද්ද? හිංසාවක්. බාධාව කිව්වත් එකයි හිංසාව කිව්වත් එකයි. යම් තැනක බොහෝ සද්ද බද්ද නම් භාවනාව වඩන්න බෑ. එයාට ඒක භාවනාවට මොකද්ද? හිංසාවක්. දැන් වේගවත් වාහන සමහර තැන් වල ගහලා තියෙනවා ශබ්දය අඩු කරන්න. ඇයි? වාහන වල නල හඬ තව කෙනෙකුට හිංසාවක්. ලෝකේ මං හිතන්නේ වැඩියෙන්ම හිංසාකාරී නාද තියෙන වාහන දුවන රට මොකද්ද? ලංකාව. ලෝකේ වෙන රටවල් වල නල හඬක් ඇහෙන්නේ වාහන ලක්ෂ ගාණක් ඔබිනොබ ගියා. භාවනා කරලා නෙවෙයි. නිත්‍යානුකූලව ඔත හැදිච්ච කමක් ආරෙන් ධර්මීය වශයෙන් තියෙනවා. තමන් කරන හැම ක්‍රියාවකම කවදාවත් පාර යන කෙනෙකුට ඒගොල්ලන්ගේ ඇඳුම් වල වෙන රටවල වල වාහන වල යන අය පාර යන අයගේ ඇඳුම් පතික් කරන්නේ නැහැ. අපේ යන අය ඇඟිලි දෙක කඩර තිබ්බා පාර යන අයගේ ඇඳුම් පතික් කරලා දෙනවා. එහෙම නොමිලේ සේවය කරන වෙලාවලුත් තියෙනවා. ඒ ප්‍රශංසාවක් තියෙන්න ඕන. අනුන්ට හිංසාවක් නේද කියන එක හැම මොහොතකම හිතන්න ඕන. හැම මොහොතකම වාහනයකට නැග්ගත් පාරක ගියත් අනෙක් වැඩක් කරතත් දැන් මම මේ ධර්ම දේශනා කරන වෙලාවේ කාට හරි නිින්ද යනවා නේද? මේ ශාලාවේ යට එහෙම නිින්ද යන්නේ ලේසි. මට පුදුම හිංසාවක් ඒක. එහෙනම් ඇසට කනට නහයට දිවට ශරීරයට ඇති වෙන සියලු හිංසාවන් විදදරාගත යුතුද පිළියම් මෙදිය යුතුද? මේ ටික නොදන්න නිසා තමයි විතක්ක සන්තහන සූත්‍රය තව වාර ගණනාවක් වුණත් දේශනා කරන්න ඕන කරන්නේ. මම මජ්ක්‍ධිම නිකායෙන්
ගොඩක් ඔබට නොයා මෙතන නවතින්නේ නිවන් මගේ දොරටු තුල තියෙන්නේ මෙතන. මොකක්ද දොරටු තුන? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන දොරටු තුන. මේ හදවත් වලට ඇරලා දුන්නොත් මට හොඳටම විශ්වාසයි ඒ අමාශාන්ත නිවනේ උත්තරීතර මාණික්‍ය ආලෝකයෙන් හැම හදවතක්ම ආලෝකමත් වෙලා සියලු නීවරණ ධර්ම දුරු වෙලා සාන්ත නිවන අවබෝධ වෙනවමයි කියා. හේතුව නීවරණ ධර්ම වල පළවෙනි එක මොකද්ද? කාමත් විතක්ක සංතාන සූත්‍රය උගන්වන පළවෙනිම විතරකයක් මොකද්ද? කාම විතරකය. ඒකට ප්‍රතිවිරුද්ධ එක මොකද්ද? නෙක්ඛම්ම විතක්කය. දැන් මේ ඔබ ටික ලෝකයෙන් අත්තරින්නයි මම මේ හදන්නේ. අපි ආවේ හරීම පාළුවෙන්. පැහැදිලිද? අපි යන්න ඕනොත් හරිම පාළුවෙන්. පැහැදිලිද මේ කියන එක? තනියෙන් ආවා, තනියෙන් යන්න ඕන. එහෙනම් හුදකලා බව තරම් හොඳ දෙයක්, හුදකලා වෙන්නට ලැබෙන එක තරම් වාසනාවක් තවත් ඇත්තේ නැහැ. තවත් ඇත්තේ නැහැ. නෙක්ඛම්ම විතක්කය පුරුදු කළ පින්නතුනේ උපතින්ම ඔබ අවිවාහක වුණේ සංසාරගත හේතුවක් නිසා කියන වගේ මතක තියාගන්න. අවාහ විවාහව දරුවන් ලබා යුතුයතුකම් ඉෂ්ට කොට සියලු දෙනාම අයින් කරන්න පුළුවන් වුණු යමෙක් ඇද්ද මේ බණ අහනකොට මේ తాවකාලික පැවිදි බව ලැබුවා වූද මේ උතුම් ධර්මයේ ශක්තිය හදවතට අරගෙන අනේ මම තනි වුණා කියලා හිත හඬන වැළපෙන ලොවකට තථාගතයන් වහන්සේගේ ධර්මයේ සත්‍යයේ පැත්ත ගන්න බලන්න. ඔය ඔබ තුල වැඩිලා තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි. නෙක්ඛම්ම විතක්කයේ ශක්තිය ඔබ දන්නේ නැහැ ඒක එහෙමයි කියලා. සංසාරයෙන් ගෙනාපු නෙක්ඛම්ම විතක්කයයි ඔය. කාම විතර්කයන්ගෙන් වෙන්වීමේ මහ වාසනාව ඔය උදා වෙලා තියෙන්නේ. ඔබට පෙර භවයේ ඇති වුණු මේ මහ ශක්තිමත් මානසිකත්වය අඳුන්නා දෙන්න කෙනෙක් නෑ අද. භාවනාවේදී ඔබට ආව යම් දුකක් ඇද්ද, තනිවීමක් ඇද්ද, හැඬුමක්, වැළපුමක්, වේදනාවක් ඇද්ද? ඒ වේදනාව වාසනාවක් කොට සොයා ගන්න හැටි. ඔබේ කයට සුව කළ නොහැකි තරම් ආබාධයක් එනවා නම් ඔබේ මනස ගැඹුරට ගෙන ගිය දවසට මා කියන මේ උපදේශන මාලාව ඇසුරේ ඔය මනස ගැඹුරුම තැනට ගෙනියන්න මම කතා කරන අදාළ සමාධිය තවම ඔබට ආවේ නැහැ. මම මේ තාම හදන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි පියවර. මොකද පළවෙනි පියවර? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් මම ඔබ සම්මා සමාධිය දක්වා ගෙනියන්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දොර ඇරලා දෙන්නයි මට මේ උතුම් පැවිදි ජීවිතේ වාසනාව උදා වුණේ. මේ උත්තරීතර දහම් හඬ ඔබට බෙදා දෙන්නට ලැබෙන හැම මොහොතකම මට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙත්වා කියලා ඔබ අධිෂ්ඨාන කරන්න ඕන. ඒ සම්මා සමාධියට සිත නංවා ගන්නට ඔබට පියවරෙන් පියවර මඟ කියලා දෙන්න මම මේ උගන්වන්නේ. ඔබ ජීවිතයේ සියලු සිද්ධි දිහා බලන්නේ මිත්‍යා දෘෂ්ටියෙන්. කොහොමද අඳුරගන්නේ? ජීවිතයේ සිදු වූ දේ ගැන අඬනවා නම්, ජීවිතයේ සිදු වූ දේ ගැන වැළපෙනවා නම්, ජීවිතයේ සිදු වූ ගැන සුසුම්ලමින් ගත කරනවා නම් ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියට වාසනාව පෙන්නේ අවාසනාවක් හැටියට. මට කියන්න ආයත් සරයක් ගැඹුරු බණක් නෙවෙයි මේ උගන්වන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ජීවිතයට එකතු කරන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? වාසනාව පෙන්නේ අවාසනාවක් හැටියට. තව සරයක්. එහෙනම් මම හරි අවාසනාවන්තයි කියලා හිතන හැම කෙනෙක්ම මේ ධර්මයේ දැනගත්තොත් මොකද ඔබට වාසනාව මතු කර දීමට උතුම් වූ බුදුබණක් දේශනා කරගන්නට අහන්නට ওই වාසනාව ලැබුණු මොහොත මේ මොහොත. හැඬුම් දෙඩුම් වැළපුම් සියල්ල ළඟ තියෙන වාසනාව. වාසනාව. ඒ වාසනාව අවාසනාවක් කොට හිතුවේ ධර්මයේ නැති නිසා. දැන් මේ ධර්මයේ දැනිච්ච දවසට මොකද්ද විවර වෙන්නේ? අවාසනාව වාසනාවක් කොට පේනවා.
අනිත් පැත්ත වාසනාව අවාසනාවක් වශයෙන් පේනවා. තව සැරයක් මේ ලෞකික සම්මාදිට්ඨිය උගන්වන්නේ මම. ඒක ඇස්සෙම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන්නේ. මේ කාම විතක්කේ උගන්වන්නේ. දැන් අර මේගිය කියපු හාමුදුරුවන් කල්පනා වෙතිනේ අර මේගිය කියපු හාමුදුරුවෝ භාවනාවට ගියා මොකද වුනේ කියලා. දැන් මේගිය හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි මං අහවල් අඹවණේට නම් හරි ආසයි. මං එහෙ ගිහිල්ලා භාවනා කරන්නද? බුදුහාමුදුරුවෝ වදාළේ එපා. කාලයක් ආයේ නිහඬව හිටියා. ආයෙ ටික කාලයක් ගත වෙලා අහනවා. අනේ ස්වාමීනි මට වෙන කොහේවත්ම භාවනාව හිතාලවන්නේ නැහනේ. එක එක තැන් තියෙනවා පින්නතුනේ. තමන්ගේ හිත පිහිටන මං කියන්නේ පෙර භව පුරුදු තැන් තියෙනවා. පෙර භව පුරුදු පුද්ගලයෝ පේනවා. පුද්ගලයෝ හමු වුණාම ඊට පෙර කවදාවත් ඇසුරු කරලා නැහැ. හමු වෙච්ච ගමන්ම හිතෙනවා යා මට නොහුරුණු පුරුදු කෙනෙක් නෙවෙයිනේ. කවදා හරි කොතන හරි හමු වෙලා ඇතිනේ. මේ ආසන්න තැනක හම් වෙලා මේ තියෙන්නේ. දැන් මේ කොහෙන්ද වැහිලා තියෙන්නේ? භවයෙන් ප්‍රතිච්ඡන්නව මේ තියෙන්නේ භවයෙන් වැහිලා. ඔය ජාතක පොත් වහන්සේගේ තියෙනවා භවයෙන් ප්‍රතිච්ඡන්න වූ ජාත වේදයක් පානා කලක් පරිද්දෙන්. භවයෙන් වැසුණු අතීත පුවත් විස්තර කරනවා කියලා. දැන් මේ ගිය හාමුදුරුවන්ගේ හිත තාම සකස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ එක් එක් කමටහන් දෙනවා. හිත මොහත් කරන්න ශක්තිය දෙනවා. ඒකයි වඩින්න එපා කිව්වේ අඹ උයනට. මොකද පෙර භව ගණනාවක් එතුමාගේ උයනයේ අඹ උයන. දැන් තුන්වෙනි වතාවෙත් ආයිත් කාලයකට පස්සේ ඔය ස්වාමීනි දැන්වත් මට අවසර දෙනවද අඹ උයනට ගිහිල්ලා භාවනා කරන්න? හොඳයි. දැන් ඔබ යම් කිසි ශක්තිමත් තැනක ඉන්නවා. මට ඕන ඔබේ හිත නිර්වාණ මාර්ගයට ගන්නට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අවශ්‍යතාවය වුණේ ඒකට නෙවෙයි. හිතේ ඇත්ත ස්වභාවය පෙර භවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන බව තේරුම් කරව ගන්න ඕන කරන මානසිකත්වය හැදෙනකන් තමයි උන්වහන්සේ ඉවසා හිටියේ. දැන් තථාගතයන් වහන්සේගෙන් තුන්වෙනි වතාවේ අවසර ලැබලා මේ ගිය හාමුදුරුවෝ දැන් භාවනාවට වාඩි වුණා. භාවනාවට වාඩි වුණා හිත එකඟ කරගන්න මොන විදිහටවත් බැරුව ගියා. මහන්සි වුණා. ඇයි දැන් මේ හිත එකඟ නොවුනේ? හිත එකඟ නොවුනේ මෙතන එතුමාගේ විතර්ක තුනක් පහළ වෙච්ච භූමියක් මේ. මොකද්ද විතර්ක තුන? කාම විතක්කය, ව්‍යාපාද විතක්කය, විහිංසා විතක්කය. දැන් තථාගතයන් වහන්සේ දෙවුරන් වෙහෙරේ සිට අදිෂ්ඨානයක් කරනවා. දැන් ක්ෂණයකට සිත සමාධිගත වේවා. දැන් ක්ෂණයකට සිත සමාධිගත වුණා. සමාධිගත වෙනවයි කියලා කිව්වේ එතන භවංගයට හිත බැහැගත්තා. කොහාටද බැහැගත්තේ? භවංගයට බැසගත්ත ගමම්ම මා බණ ආරම්භයේදී කියපු චුතිසිතට පිවිසෙන්න පටන් ගත්තා. දැන් අන්න එතුමා දැන් ඉන්නේ කොතනද? කයින් මේ භවයේ හිටියට හිතින් ඉන්නේ පෙර භවයේ. දැන් මේ අඹ උයනේ එතුමා රජසප විදපු භූමියයි. දැන් එතුමාට ඔන්න දැන් කයින් එක තැනක වුණට සිතින් දැන් සමස්ත අර රජසුවයම දැන් දැනෙන්නට පටන් ගන්නවා. දැන් වැදගත් කාරණයක් ඔබට මෙතෙන්දි මට කියන්න තියෙනවා. මනෝමය ශරීරයෙන් තමයි දැන් පෙර භවයට ගියේ. මේක බොහොම සැඟවුණු බොහෝ දෙනෙක් අඳුනගත්තේ නැති කාරණයක්. මොන කයෙන්ද යන්නේ? මනෝමය කය. මනෝමය කය එහි ගියාම ඒ භවයේ තිබිච්ච ස්වરૂපය තියෙනවා නෙමේ. ඒ මනෝමය කයේ පෙර භවයේ තිබිච්ච ස්වરૂපය. ඒ පෙර භවයේ තිබිච්ච ස්වરૂපය ගන්නවර මනෝමය කය. ඒ මනෝමය කය පෙර භවයේ ස්වરૂපය අරගෙන ඒ පෙර භවයේ ස්වરૂපය හා වටේ බැඳිච්ච ඇත් එක්ක සහ සම්බන්ධතාව පවත්වනවා. මේක හොඳට පරිස්සමෙන් අහගෙන ඉන්න ඕන කරන තැන. මේ භවයෙන් කෙනෙක් පෙර භවයට යනකොට මේ භවයේ තියෙන මනෝමය ශරීරයේ සමාධිගත වෙනකොට එළියට එනවා. ඒ මනෝමය කය පෙර භවයට යනවා.
පෙර භවයේ තීච්ඡ ශරීර ස්වરૂපේට අර මනෝමය කය සකස් වෙනවා. ඒ වටේ ඉන්න පිරිස හොඳින් දකින්නවා, ඇසුරු කරපු තැන් බලනවා. ඒ කාලේ ඒ මනසට ඇතිවෙච්ච සියලු සිතුවිලි අර මනෝමය කය තුල දැන් ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පුබ්බේ නිවාසානුස්සතියේ තියෙන සියුම් ධර්මතාව 199කට මහු වෙලා නැහැ. මම මේක පරේස්සමෙන් අහගෙන ඉන්න කිව්වේ මොකද දන්නවද? අපේ මැරිලා මතු භව වලට ගියා ඉන්නව නේද? ඒ මතු භව වලට ගියාය ආපහු මේ භව වලට පෙර භවයේ ඉන්න ගමන් මේ භවයට ආපහු වෙනවා. මේ භවයට ආපහු ආවම ආපහු හැදෙනවා මේ භවයේ තිබිච්ච මනෝමය ශරීරය. දැන් මං කියන එක තේරෙනවද? හතරස් භාජනයක වතුර පුරවලා තිබ්බහම වතුර වල හැඩේ මොකක්ද එතකොට? හතරස්. ඒ වතුර ටිකම රවුම් භාජනයකට දැම්මොත් මොකද වෙන්නේ? භාජනයේ ජලයේ හැඩය රවුම් හැඩයක්. දැන් පැහැදිලිද මේ කියන එක? පිළිගත නොහැකිද ඔබට ඕනෑම ධර්ම සාකච්ඡාවක් කරන්න පැයක් කාලය තියෙනවා තාම. එතෙන්දී මේ සියුම් ධර්මයක් මම දේශනා කරන්නේ. ඒ සියුම් ධර්ම දේශනා කරන්නේ සියුම් ධර්මයට බැසගෙනමයි. ඒ නිසා ඔබට ඕනෑම ප්‍රශ්නයක් මම මේ සියුම් ධර්මයෙන් එළියට එන්න ඉස්සෙල්ලා මගෙන් අහන්න පුළුවන්. දැන් පෙර භවයට ගිය අපේ ඥාතීන් අපට පෙනිලා තියෙනවද නැද්ද? එහෙම එහෙන් දැකපු අය ඉන්නවද නැද්ද? මේ පූජා භූමියට පැමිණිච්ච එක්තරා අධිගමලාභී ස්වරූපයක් ඇති උත්තමේ ප්‍රකාශයක් කළා. මෙහි මා සමග සාකච්ඡා කරමින් ඉන්න මොහොතේ තථාගතයන් වහන්සේ වඩිනවා දැක්ක කියලා සම්බුදු මැදුරට. තථාගතයන් වහන්සේ ජීවමානව සම්මා සම්බුදු මැදුරට වඩිනවයි මම ඇහෙන් දැක්කයි කියලා එතුමා ප්‍රකාශ කළා. ඊළඟට මම මහනුවර මගේ සහෝදරියකගේ මරණේ 7 දවසේ ධර්ම දේශනාව කළා. ඒ සද්ධර්ම දේශනාව කරනකොට මම කිව්වා මේ මගේ සහෝදරිය බොහොමත්ම ශාසනයෙන්ගතව කටයුතු කළ කෙනෙක්. ඒ නිසා මට හිතෙනවා මගේ භූමිය තුල මෙතුමිය පිංගන්ට තන්පත් වෙනවා ඇතිනවා ඇති කියලා. ඒ වෙලාවේ මම හිටියේ මහනුවර. මෙහි හිටපු පින්වත් මහත්තරු ඒ වෙලාවේ ස්ථානයේ බලාගෙන හිටපු අය දුටුවා එතුමියගේ මනෝමය ශරීරයේ මේ පුණ්‍ය භූමිය ඇවිදිනවා. ඒ ස්වરૂපේ මෝ සත්‍ය පුවත් මං කියන්නට ඕන නිසා මේ ටික මතක් කරන්නේ. මේ බණ අහගෙන ඉන්න තව ස්වල්ප වේලාවකින් දුර බණෙන් අප සමග එක වෙන මා අභියස බණ අහ නැත්තන්ටත් මෙබඳු අත්දැකීම් තිබෙනවා නම් ඒ අත්දැකීම් ඉදිරිපත් කළොත් මා දේශනා කරන මේ දේශනාව කොච්චර දුරට සත්‍යද අසත්‍යද ඔබ අසා සිටින දේවල් තියෙනවා නම් යපා. අන්න ඒවා පවා මා එක කතා කරන්නේ. සෝම් මැදින් යනකොට තනියම කරුවලේ. මැරිච්ච අයගේ මනෝමය ශරීරය දැකපු ඇත්තෝ ඕන තරම් ඉන්නවා. එහෙමනම් මේ භවචාරිකාවේ යෙදෙන මනස ගැන තාම පුළුල් අවබෝධයක් අපට අත්‍යවශ්‍යයි. මම ගුවන් ඥානය කියන වචනයට එකතු කරගෙන මෙන්න මේ ටික ගන්න උත්සාහ කළේ මගේ පින්වත්නි. මෙන්න මේ උත්තරීතර කාරණා ටික ඔබට හේතු ගන්නන්න ඕන නිසා. දක්ෂණයකින් මේ ගිය හාමුදුරුවන්ගේ මනස ගමන් කළා කොහාටද? පෙර භවයට. දැන් එතුමා ඉන්නේ කවුරු හැටියටද? මේ ගිය හාමුදුරුව හැටියටද? රාජකීය ඇඳුමින් සැරසුණු රාජකීය සිටිවිලි වලින් සමන්නාගත ඒ භවයේ එදා රජකම් කරනකොට හිටපු පිරිසත් එක්ක තමයි දැන් ඉන්නේ. ඒ පිරිස සමහර විට සියුම් සමාධිගත මට්ටමකින් හෝ භවංග චිත්තයක් අඳුර ගන්න පුළුවන් මට්ටමකින් හිටියානම් මේ ගිය හාමුදුරුවන්ව අඳුර ගන්නත් තිබුණා මේ අර මැරිච්ච අපේ රජුරෝ නේද කියලා. මේ අපේ රජුරෝ නේද කියලා අඳුර ගන්න තිබුණා. දැන් එතුමා දැන් අර පෙර භවයේ තුල ඔහොම ඉන්න ගමන් එතුමාට ඒ කාලේ නලගනම් පිරිවරාගෙන රජසුව වින්දාකාරයේ දැන් වින්දනය කරනවා අර මනෝමය ශරීරයෙන්. මොන ශරීරයෙන්ද? පැහැදිලිද?
එහෙම නැත්නම් අපි කියමු පංච උපාදානස්කන්ධය. දැන් කය එක තැනක ඔය කය තුලම තමයි මේ හිතේ මූලික සම්බන්ධීකරණය තියෙන්නේ. නමුත් එළියට ගිය මනෝමය ශක්තියකින් තමයි පෙර භවයත් එක්ක ජීවත් වෙන්නේ. නලගණන් පිරිවරාගෙන සිටි අවස්ථාව දුටුවම අන්න එතුමාට ඉපදුනා කාම විතර්කයක්. තවදුරටත් ඒ දිහා බලාගෙන සන්තෝෂින් ඉන්නකොට එතුමාට පෙනෙනවා හොරකම් කරපෝ වරදකරුවන් දෙන්නෙක් එතුමා ඉස්සරහට ගේනවා. මෙතුමට පහළ වෙනවා හිතක් එක ආදීකට මම දෙන්න ඕන තදටම දනුවා. දනුවක් දෙන්න මොකද්ද පහළ වෙන්න ඕන හිත? දැන් ඔන්න ව්‍යාපාද විතක්කේ පහළ වුණා. දැන් ව්‍යාපාද විතක්කේ කියන්නේ කාම විතක්කේ යට වුණා ව්‍යාපාද විතක්කේ ඉස්පතු වෙනවා දැන්. තව ටිකක් වෙලා යනකොට තව එක්කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරගෙට යවන්න රජුරවන්ට හිතනවා එහෙම එක එක කාලෙට රජවරුන්ට තමන්ට එරෙහිව ඉන්න අය හිරගෙට යවන්න ඕන කියන කල්පනාවල් එදත් ඇති වුණා. අනිත් ටික හිතා ගන්න එකයි. දැන් මේ හිංසා විතක්කයක් පහළ වුණා. දැන් මේ ත්‍රිවිධ විතර්ක ධර්මයන්ගෙන්ම සිත පිරීලා. මෙන්න මේ නිසා තථාගතයන් වහන්සේ හිත එකඟ නොවෙච්ච ස්වභාවය ගැන ආපහු කමටහන් ලබන්න ආපු වෙලාවේ වරද පැහැදිලි කරලා දීලා මේ ගාථාව දේශනා කළා. අපිට මං හිතන්නේ ඊළඟ සාකච්ඡා වාරයේට මිස මේ දේශනාවේ ත්‍රිවිධ විතර්ක ධර්මයන් නැවත උපදෙස් දෙනවා තථාගතයන් වහන්සේ ඔය විතර්ක තුන ආපහු ඉස්මතු කරගන්න. ආපහු ඉස්මතු කරගෙන ඇති වෙච්ච තැනම නැති කරගන්න. උපදෙස් දුන්නු ආකාරය පිළිබඳව අපි ඉගෙන කියා ගන්න ඕන. මොකද ඔබටයි මටයි සංසාරේ මෙතෙක් ගොඩ වෙන්න බැරි වුණ විතර්ක ධර්ම තුන නිසා. ඒ නිසා සසරින් එගොඩ වෙන උත්තම සද්ධර්ම මාර්ගයක දොරටු හැරලන්නට අද අපේ මෙත්නෙත් පාමුල උතුම් අසිරිමත් පින්කමට දායකත්වයේ දරන්නේ කඩවතල් දෙන්නේ පරිචාර්ය මෙන් බණ්ඩාර මාත්පැතුළු පවුලේ පින්නතුල්ලා 2014 නොවැම්බර් 14 භාවයට පත් වෙලා 16 වසරක් පිරෙන එස්.ඒ. පොඩිහාමිනේ ආදරණීය අම්මාටත් 55 වසරකට පෙර මිය ගිය පී.ඩබ්ලිව් සරහාමි ආදරණීය සීයාටත් පී.ඩබ්ලිව් පොඩි බණ්ඩාර මාමාටත් 8 වසරකට පෙර මිය ගිය විජේසිංහ බණ්ඩාර සීයාට නන්දාවතී මැණිකේ අම්මාට පින් අනුමෝදන් කරමින් සුජීවත්ව වෙසට උතුම් මව්පියන් වහන්සේලාට පවුලේ සදහවත් සම්බුද්ධ ශ්‍රාවක පිරිසට ආයුර ආරෝග්‍ය ආදී ස්වාදී ප්‍රාර්ථනා කරමින් දේශකයන් වහන්සේ හැටියට මටත් මේ රටේ ලෝකයේ සිව්දිගත්තේ සිට මේ දහම් දෙසකට සවන් දෙන්නා වූ මහෝත්තම සම්බුදු පිරිසටත් යහපතක් ශාන්තියක් සැපයක් සැනසුමක් වේවා. ඇති ඉක්මනින් විතර්ක ධර්මයන් පරාජයටපත් කොට අදාළ නිර්වාණගාමී විතර්කයන් හදවතේ මතුකොට කෙලස් දුහවිලි සදාහට තුරන් කොට ලබන ශාන්ත නිවනට මේ උතුම් පාරමී ගුණය ධර්ම දේශනාව තුළින් නිස්පතු වේවා කියලා අදිස්ථාන කරනවා.